හරි හැම දිනාටම සුබ සන්ධ්‍යාවක් සුබ සන්ධ්‍යාවක් කියවට ටිකක් රෑ වෙලා තමයි. නමුත් අපි තාමත් ආදරෙන් සාදරෙන් පිළිගන්නවා සිලෝනිකා ආයතනයේ ඔයගලන්ට අද ලබා දෙන ප්‍රොඩක්ට්ස් සහ ඒ නිෂ්පාදන පිළිබඳව ඒ තාක්ෂණය පිළිබඳව ඔබට ලබා දෙන දැනුම පිළිබඳ වැඩසටහනක් තමයි අද ක්‍රියාත්මක වෙන්නේ. ඒතර අද වැඩසටහන හුදෙක් නිෂ්පාදන පිළිබඳව නැත්නම් අපි කිව්වොත් සිලෝනිකා ආයතනයේ නිෂ්පාදන ටික සෙල් කරගන්න අවශ්‍ය කරන විදිහේ නිෂ්පාදන වල ගුණාත්මක භාවයේ පමණක් කතා කරන වැඩසටහනක් නෙමෙයි. අද අපි කතා කරන මේ වැඩසටහන තමන්ගේ මුළු ජීවිත කාලේ පුරාවටම ගොඩාක් වටිනා දේවල් රසක් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම සිලෝනිකා ආයතනයක් විදිහට මේ authentic beauty නැත්නම් අපි කියනවා අව්‍යාජ සුන්දරත්වය කියන එක කොහොමද ඔබට ලබා දෙන්නේ? ඒ තුලින් ඔබ කොහොමද සුන්දර කෙනෙක් බවට පත් වෙන්නේ? ඒ වගේම සමාජයට ඔබගේ මෙහෙවර නිවරදිව ගලා යන විදිහේ වැඩපිළිවෙලක් මේ සිලෝනිකා බිස්නස් එකත් එක්ක නැත්නම් මේ සිලෝනිකා ව්‍යාපාරයත් එක්ක කොහොමද ඔබ ග්‍රහණය කරගන්නේ කියලා. ඉතින් මෙන්න මේ කටයුත්ත තමයි අද දවසේදී සිද්ධ වෙන්නේ. ඉතින් මේ කටයුත්ත සිද්ධ වෙනකොට මේකට ප්‍රධානම දේ වෙනවා මේ authentic beauty කියන එක. නැත්නම් අව්‍යාජ සුන්දරත්වයක් ලබා දීම සම්බන්ධයෙන් අපි අනුගමනය කරන දර්ශනය මොකක්ද? ඒ දර්ශනය තුල ඔබට හිමිවන ස්ථානය කුමක්ද? ඒ ස්ථානය තුල ඔබට මොන වගේ ලයිෆ් චේන්ජ් එකක් නැත්නම් ජීවිතේ මොන විදිහේ වටිනාකමක් එකතු කරගෙන වෙනස්කමක් එකතු කරගෙන ලයිෆ් ස්ටයිල් එකක් චේන්ජ් කරගෙන ඉදිරියට යන්න පුළුවන්ද කියන එක ඔබට දැනගන්න පුළුවන්. ඉතින් ඒකේ මූලිකම අරමුණ තමයි ඒ අවස්ථාවට යන්න අපි මේ අව්‍යාජ සුන්දරත්වය කියන එක මොකක්ද? කොස්මෙටික්ස් වල තියෙන අව්‍යාජත්වය මොන විදිහට නිර්මාණය වෙන්න ඕනද? ඒ වගේම අද දවසේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම කොස්මෙටික් ඉන්ඩස්ට්‍රි එක තුල නිවැරදි තාක්ෂණය මොන විදිහට හසුරුවා ගත යුතුද? සිලෝනිකා ආයතනය කොහොමද ඒ තාක්ෂණික මෙවලම අතික්‍රමණය කරලා තියෙන්නේ කියලා. ඉතින් ඒ නිසා හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා නැවතත්. අද අපි වැඩසටහනේ පැය දෙකක වගේ සෙෂන් එකක් තමයි අපි පවත්වන්න බලාපොරොත්තු වෙන්නේ. මේ සෙෂන් එකේදී අපි බලාපොරොත්තු වෙනවා කතා කරන්න විශේෂයෙන්ම අපේ නිෂ්පාදන නැත්නම් අපේ ආයතනය පිළිබඳව අපි කතා කරනවා වගේම අපේ නිෂ්පාදන පිළිබඳව අපේ තියෙන දැක්ම දර්ශනය කතා කරනවා. ඒ වගේම අපි තාමත් මුළු ජීවිත කාලයටම තාමත් වටිනා දේවල් රසක් කතා කරනවා අපේ ප්‍රොඩක්ට්ස් හා සම්බන්ධ වෙලා තියෙන. ඉතින් මම හිතනවා ඒක මේ අපි සතුව සිලෝනිකා සතුව තියෙන ප්‍රොඩක්ට්ස් වලට පමණක් සීමා වෙන්නේ නැහැ. ඔයාට මුළු ජීවිත කාලේ පුරාවටම මේ දැනුම වැදගත් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි ඇත්තටම සිලෝනිකා ආයතනය බලාපොරොත්තු වෙන්නේ දැනුම ලබා දීම නෙමෙයි. ඒක වැරදි අර්ථකථනයක්. සිලෝනිකා ආයතනය බලාපොරොත්තු වෙන්නේ බල ගැන්වීමක්. මේකෙදී අදහස් වෙන්නේ දැනුමෙන් ඔබට කිය. ඔබට දැනුම ලබා දුන්නා. ඔබ දැනුම ලබා ගත්තා. හැබැයි ඒ දැනුම ලබාගත්ත දැනුම කොහොමද අපි පරිහරණය කරන්නේ සහ කොහොමද ඒ දැනුම තුලින් අපි ඒව කුසලතා බවට පරිවර්තනය කරලා තමන්ගේ ජීවිතේ සාර්ථක කරගන්න නිවැරදි දැක්මක් ඔස්සේ නිවැරදි දිශානතියක් ඔස්සේ තමන්ගේ ජීවිතය මෙහෙවන්නේ කියන එක. ඒක නිසා සිලෝනිකා ආයතනයේ අරමුණ විශිෂ්ටයි. ඒ අරමුණෙන් හැම වෙලාවෙම කෙනෙක්ට දැනුම අවබෝධය ලබා දීම පමණක් නොව අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබව බල ගැන්වීම. ඒ නිසා තමයි අපි අද කතා කරන මේ ප්‍රොඩක්ට් ට්‍රේනින් එක ඉතාමත් ගැඹුරු සංකල්ප ඔබ වෙත අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. මේක ඔයගලන්ට ලැබෙන බේසික් මොඩියුල් එක. ඊට පස්සේ ඔයගලන්ට රූපලාවන්‍ය සම්බන්ධයෙන් තියෙන අනෙක් මොඩියුල්ස් සියල්ලම මොඩියුල්ස් 6ක් කම්ප්ලීට්ලි සිලෝනිකා ආයතනයෙන් ඔයගලන්ට ලබා දෙනවා. ඉතින් අන්නේ 6ටමත් සහභාගී වෙන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. හරි. එහෙනම් අපි ඉතාමත් ඉක්මනින් අපේ විෂයට ප්‍රවිෂ්ඨ වෙන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් මොකද අපිට ටිකක් කාලය ඉතුරු කරගත්තොත් අපිට ගොඩාක් දේවල් හොඳින් සාකච්ඡා කරන්න පුළුවන්. අද වැඩසටහනේ යන අතරේ මොන හරි ගැටලු සහගත තැනක් ප්‍රශ්නයක් निराකරණය කරගන්න තමන්ටම निराකරණය කරගන්න බැරි දෙයක් තිබුණොත් ඕනෑම ප්‍රශ්නයක් ඕනෑම අභියෝගාත්මක ප්‍රශ්නයක් විශේෂයෙන්ම රූපලාවන්‍ය සම්බන්ධය කොස්මෙටික් සම්බන්ධ ඔබට තියෙනවා නම් ඔබට පුළුවන් සටහන් කරගෙන අපි වැඩසටහන විනාඩි 10කට 15කට විතර කලින් අපි අවසන් කරමු. අවසන් කරනකොට ඔබට පුළුවන් මේ ප්‍රශ්න අපෙන් විමසලා බලන්න, මගෙන් විමසලා බලන්න. මම නොදන්න දෙයක් තිබුණොත් මම අතරම බොරු කියන්නේ නැහැ. නොදන්න දෙයක් තිබුණොත් මම දන්නේ නැහැ කියලා මම ඔයගලන්ට කියන්නම්. මම ඒක හොයලා හරි ඔයගලන්ට දැනුම අවබෝධයට ඒක එකතු කරලා දෙන්නම්. ඒක මම ඔබට ආරාධනා කරන දෙයක්
අපි මේ නිෂ්පාදන අද දවසෙන් ඔබ හොඳින් අධ්‍යයනය කරනවා වගේම හෙට දවසේදී මේ නිෂ්පාදන ඔබ ප්‍රත්‍යක්ෂ අවබෝධය සඳහා අත්හදා බලන්න. ඒක තමයි මූලිකවම කරන්න ඕන දේ. ඊට පස්සේ ඔබට පුළුවන් මේ විශ්වාසනීයත්වයත් එක්ක ඉතා ඉක්මනින් අනිත් අයට මේවා නිර්දේශ කරන්න. ඒ නිසා අද වැඩසටහන අද ඉඳලම තමන්ගේ ලයිෆ් ස්ටයිල් එක චේන්ජ් කරන වැදගත් වැඩසටහනක් බවට පත් කරගන්න අවශ්‍ය කරන අවධානය ෆෝකස් එක පවත්වාගෙන යන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ඉතින් අද දවස විශේෂ දවසක්. විශේෂයෙන්ම අද අපිත් එක්ක සම්බන්ධ වෙනවා මේ වැඩසටහනට අපේ CEO නැත්නම් අපේ co-founder මිසස් නදුනිකා අස්සිරේගේ. අපි මිස් නදු කියලා තමයි අපි ආමන්ත්‍රණය කරන්නේ ආදරයට. ඉතින් මිස් නදුත් අද අපිත් එක්ක සම්බන්ධ වෙලා ඔයගොල්ලෝ හැමෝම වාසනාවන්තයි. මොකද ගොඩාක් කාර්යබහුලයි ඇය. විශේෂයෙන්ම අපේ නිෂ්පාදන සම්බන්ධව ඒකේ තියෙන සයන්ටිෆික් බෑග්ග්‍රවුන්ඩ් එක, ඒකේ තියෙන ෆිලොසොෆි එක නිර්මාණය කිරීමේදී මේ දේවල් කරද්දී ඔයගොල්ලෝ දන්නවා අපි යුරෝපියන් ටෙක්නොලොජි එකක් පාවිච්චි කරන්නේ කොස්මොස් ඕගනික් සර්ටිෆයිඩ් කම්පැනි එකක් විදිහට. ඉතින් එතනදී අපි කන්ට්‍රෝල් යුනියන් නෙදර්ලන්ඩ් එකත් එක්ක තමයි අපේ නිෂ්පාදනවල ඔඩිට් එක සිද්ධ වෙන්නේ. ඒ වගේම විශේෂයෙන්ම අය ඕස්ට්‍රේලියාවේ රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් වලට ගොඩාක් සම්බන්ධයි. ඉතින් ඒ තුල තියෙන දැනුම අවබෝධයත් එක්ක අපේ උරුමය ශ්‍රී ලාංකිකයන් විදිහට අපේ තියෙන බොටනිකල් කම්පවුන්ඩ්ස් කොහොමද සුරක්ෂිතව ඔබ අතට පත් කරන්න කියන එක පිළිබඳව දැවැන්ත කාර්යභාරයක් ඇය විසින් සිදු කරලා තියෙනවා සහ කරමින් පවතිනවා. ඉතින් අපි අද දවසේ ඇයට ආරාධනා කරනවා අපිට හොඳ ස්ටාර්ට්අප් එකක් දෙන්න අපේ මේ ප්‍රොඩක්ට් ට්‍රේනින් එකට. ඊට පස්සේ අපි කතා කරමු අපේ නිෂ්පාදන සම්බන්ධව. ඉතින් මිස් නදු මම හිතන්නේ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. අපි ඇයට ආරාධනා කරනවා හොඳ ස්ටාර්ට්අප් එකක් අපිට දෙන්න. සිලෝනිකා කියන්නේ මොකද්ද? ඔබට ලබා ගන්න පුළුවන් දේවල් මොනවද? මොකද මම දන්නවා අද ගොඩක් අලුත් අය සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් මම ආරාධනා කරනවා මිස් නදුට. මිස් නදු over to you. You are there, right? Yes, thank you Saman. සුබ සන්ධ්‍යාවක් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ හැම දෙනාටම ඉතින් මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ ගොඩක් කාර්යබහුල දවසක අවසානයේ අපිත් එක්ක මේ වගේ වෙලාවක එක්කහුව වෙලා රැඳී සිටීම ගැන. ඇත්තටම ඔයාලා අද මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ සිලෝනිකා කියන දේ මොකද්ද කියලා දැනගන්න, සිලෝනිකා එකේ විෂන් එක මොකද්ද කියලා දැනගන්න, සිලෝනිකා ප්‍රොඩක්ට්ස් දැනගන්න. ඒකෙන් ඕගොල්ලන්ට තියෙන බෙනිෆිට්ස් වගේම අපේ රටට, ජාතියට, අපේ වටේ ඉන්න අයට කරන්න පුළුවන් එම්පවර්මන්ට් එක, අප බලගැන්වීම, දිරිගැන්වීම මොකද්ද කියලා දැනගන්න නම් මේ ඇවිල්ලා තියෙන හරිම තැනට සහ මම කැමති චුට්ටක් විස්තර කරලා දෙන්න අපේ සිලෝනිකා කියන්නේ මොකද්ද කියලා සහ ඒක ආරම්භ වුණේ කොහොමද කියලා කියන්න. ඉතින් දශක ගණනාවකට කලින් මම විදේශ රටක ඉන්න කාලේ මේ ගොඩාක් දුර බැහැර ඕස්ට්‍රේලියාව වගේ රටක ජීවත් වෙන කාලේ මට ඇත්තටම හිතට දැනුණු දෙයක් පසුපස මම ගොඩාක් හඹා ගියා. ඒක මගේ පැෂන් එක වෙලා තිබුණා සහ මම ඒ ගැන ගොඩාක් හදාරන්න පටන් ගත්තා. ඒකට හේතුව තමයි විදේශයක ගොඩක් වෙලාවට වෙලා ඉන්නකොට අපිට දැනෙනවා අපේ රටේ තියෙන සුවිශේෂී දේවල් ගැන, අපේ රටේ තියෙන සුවිශේෂී ඖෂධ වර්ග ගැන. ඈත අතීතයේ ඉඳන් හෙළවෙදකමේ ඉඳන් පටන් අරගෙන අපේ රටේ තියෙන ඒ සුන්දර දේවල් ගොඩක් යට ගිහිල්ලා සහ මට දැනුණා ඒ දේවල් වලින් මේ ලෝකෙට කරන්න පුළුවන් දේ ගොඩාක් තියෙනවා. විශේෂයෙන් තාක්ෂණය දියුණු කාලේ ඒ තාක්ෂණයත් එක්ක මුසු කරොත් අපේ දේශීය දේවල් හැම මලක්ම, මුලක්ම, කොළයක්ම, අලයක්ම, හැම දෙයක්ම ඖෂධයක් වන මේ තරම් විශ්මිත දේවල් තියාගෙන අපි බටහිර දේවල් වල ගොඩාක් ඇලී ගැලී ඉන්නකොට ඒ දේ ගැන අවයර්නස් එකක් ඇති කරන්න පුළුවන් සහ ඒ තුලින් ගොඩක් දෙනෙක්ගේ ජීවිත ටච් කරන්න පුළුවන් විදිහක් ගැන කල්පනා කර කර ඉන්නකොට තමයි මට ඇත්තටම මේ ගැන දැනගන්න ලැබිලා මම ඒ හැමදේම අතෑරලා ලංකාවට ඇවිල්ලා සමන් ඇතුළු මගේ ටීම් එකත් එක්ක මේ සිලෝනිකා කියන පදනම ආයතනය පටන් ගත්තේ තවත් එක ස්කින් කෙයාර් බ්‍රෑන්ඩ් එකක් වෙන්න නෙමෙයි, ඊට වඩා සුවිශේෂී ගමනක් යන්න පුළුවන් ලොකු විෂන් එකක් ඇතුව. එතකොට අද සමන් විස්තර කරලා දෙයි ඒ ප්‍රොඩක්ට්ස් ගැන සහ එතනින් එහාට ගිය අපේ සිලෝනිකා එකේ මිෂන් එක ගැන කියනවා නම් අපි මේ යන්න පටන් ගත්ත ගමනේ මූලික
අඩිතාලම අපි ඉතාමත්ම සාර්ථක විදිහට දැනට පවත්වගෙන යනවා. අපිට ලැබී තිබෙන ප්‍රතිචාර ඒ හැම දෙයක්ම ඉතාමත්ම හොඳයි. ඉතින් මම මේ තුලින් ගොඩාක් දෙනෙක්ගේ ජීවිත ටච් කරන්න තව ඉස්සරහට ගොඩාක් විදිහට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි සෙලෝනිකා කියන බ්‍රෑන්ඩ් එක මේ කියන අපේ වෙළඳ සන්නාමය ලංකාවේ නම්බර් 1 සෝෂල් සෙලින් බ්‍රෑන්ඩ් එක බවට පත් කරන්න පුළුවන් කියන විශ්වාසය මට ඉතාමත්ම දැඩි ලෙස තියෙනවා. සහ අපිට දැනට තියෙන නිෂ්පාදන වර්ගවල ප්‍රමාණය වැඩි කරගන්න 2026 වෙනකොට SKU 100ක් විතර වගේ වැඩි කරගන්න පුළුවන් තත්වයට අපිට පත් කරගන්න පුළුවන් රිසර්ච් සහ ඒ අවශ්‍ය වෙළඳ සහතික ඒ අවශ්‍ය සර්ටිෆිකේෂන්ස් ඒවා ඔක්කොම අපේ පයිප්ලයින් එකේ වැඩ කරමින් යනවා. එතකොට මම බලාපොරොත්තු වෙනවා තව විදේශ වලට පවා යවන්න තරම් මේ බ්‍රෑන්ඩ් එක අවයානස් එක වැඩි කරලා ඒ තත්වයට පත් කරන්න පුළුවන්. ඊට අමතරව අපේ රටේ ව්‍යවසායිකයන් ගොඩාක් හදාගන්න පුළුවන් ව්‍යවසායිකාවෝ ගොඩාක් ඉන්නවා දක්ෂ අය. ඒගොල්ලන්ට එක්ස්ට්‍රා ඉන්කම් එකක් ලබා ගන්න පුළුවන් ප්ලැට්ෆෝම් එකක් අපි මේ වෙනකොටත් හදලා තියෙනවා. ඉතින් කිසිම ආයෝජනයකින් තොරව ඕනම කෙනෙකුට ඕනම තරාතිරමක ඕනම රැකියාව කරන ඕනම වයස් ප්‍රමාණයක අවුරුදු 18න් ඉහළ ඕනම වයස් ප්‍රමාණයක කෙනෙකුට අපිත් එක්ක වෙලා තමන්ගේ ජීවන තත්ත්වය නගා සිටවීමට වගේම මේ සමාජයට දෙයක් කරන්න පුළුවන් ප්ලැට්ෆෝම් එකක් අපි ඇති කරලා තියෙනවා. ඉතින් මේක තමයි සිලෝනිකාගේ ෆවුන්ඩේෂන් එක විදියට පත් වෙලා තියෙන්නේ. ඉතින් ඇත්තටම කතා කරොත් අපේ මේ ලංකාවෙත් සහ ලෝකයේත් යන මේ ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. මේ ට්‍රෙන්ඩ් එකත් එක්ක සමහර හොඳ දේවල් වගේම නරක දේවලුත් පැතරමින් යනවා. ඉතින් මගේ ඇත්තටම ලොකු අවශ්‍යතාවයක් තියෙනවා මේ ට්‍රෙන්ඩ් එකේදී educational informative සහ මේකින් අපිට ලෝකයට දෙන්න පුළුවන් දේ ප්‍රොඩක්ට් එකක් විතරක් නෙමෙයි ලයිෆ් ස්ටයිල් එකක් බිල්ඩ් කරන්න පුළුවන් කියන එක මේ අපේ ප්‍රොඩක්ට් ට්‍රේනින්ග්ස් වලින් අපේ මීට්අප්ස් වලින් අපේ මොඩියුල්ස් හදලා තියෙනවා ඔල්රෙඩි සමන්. එතකොට අපිට මේ යන්න පුළුවන් ගමන ගොඩක් දුරයි අපිත් එක්ක එකතු වුණොත්. ඉතින් මම ආදරයෙන් උගලන්ගෙන් ඉල්ලා සිටිනවා මේ අපි පටන් අරගෙන තියෙන මේ කාර්යය ගොඩාක් දුර ගමනක් යන්න පුළුවන් රටට ලෝකයට සේවය කරන්න පුළුවන් වගේම තමන්ගේ ඉන්කම් එක වැඩි කරගෙන තමන් ඊයේ සිටිය ඔබට වඩා අද සිටින ඔබ සහ හෙට සිටින ඔබ වෙනස් තත්වයකට ගෙනියන්න පුළුවන් මේ වැඩදායි කාර්යයත් එක්ක එකතු වෙන්න කියලා. මොකද අපි යන ගමන වෙනස්. අපි යන්න පටන් අරගෙන තියෙන මේ ගමන අනික් දේවල් වලට වඩා ඉතාමත්ම වෙනස් ගමනක්. ඔයගොල්ලෝ අපිත් එක්ක රැඳී සිටියොත් ඔයගලන්ට දැනගන්න පුළුවන් වෙයි කොහොමද අපි මේක යන්නේ, මොකද්ද අපේ විෂන් එක, තව අවුරුදු 10කින් අපි මොකද්ද කරන්න යන්නේ, අපි මේ රටට මේකෙන් කරන්න පුළුවන් දේ කොච්චර තියෙනවද, අපේ මේ අමුද්‍රව්‍ය අපි සෙලෝනිකා ගම්මාන 6ක් ඇති කරන්න දැනටමත් ප්ලෑන් කරලා තියෙනවා. මොකද එතනින් මැනුෆැක්චරින් වලට ගිහින් ඒ අවශ්‍ය අමුද්‍රව්‍ය යොදාගෙන ඒ වගේ විශාල කාර්යයක් අපේ උරහිසේ තියාගෙන ඉන්න මේ වෙලාවේ මම ඔයගලන්ට ආරාධනා කරනවා සිලෝනිකා පවුලේ මුල් පෙරටු ගාමීන් විදිහට කවදා හරි දවසක ආපස්සට හැරිලා බලද්දී ඔයගලන්ට සතුටු වෙන්න පුළුවන් කාර්යයකට උර දෙන්න අපිත් එක්ක එකතු වෙන්න. ඉතින් මම සමන් විස්තර කරයි අපේ ප්‍රොඩක්ට්ස් ගැන, අපේ සර්ටිෆිකේෂන්ස් ගැන, ඒවා අමුද්‍රව්‍ය ගැන, ඒවා කොච්චර ස්වභාවිකද, අපේ ටෙක්නොලොජිස් කොහොමද, ඒ පැත්ත සමන් එක්ස්ප්ලেইন කරයි. ඒ වගේම මේන් ඔබට කොහොමද අමතර ආදායමක් ලබා ගන්න, ඔබට කිසිම ආයෝජනයක් කරන්න නැතුව ජොයින් වෙන්න ෆී එකක් නැහැ, රෙජිස්ට්‍රේෂන් වලට ෆී එකක් නැහැ. ඔබ කොහොමද අමතර ආදායමක් ලබා ගන්න, ඒ වගේම කොහොමද තමන්ගේ the person lives next to you කොහොමද ඔයාගේ ළඟ ඉන්න ඒ පුද්ගලයාත් එක්ක ඉන්ටරැක්ට් කරලා ලෝකයට, රටට, සමාජයට සේවයක් කරන්නේ, කොහොමද ව්‍යවසායකත්වයක් ලබා ගන්නේ කියන මේ ගොඩාක් ලොකු පුළුල් අරමුණක් එක්ක ඉදිරියට යන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා මම ඉතාම ආදරයෙන් ඉල්ලා සිටිනවා. Thank you, Saman. Over to you. Thank you, Ms. Nadu.
thank you so much. මම හිතනවා අපිත් එක්ක සනදු රැඳිලා ඉදී පුළුවන් තරම් වෙලාවක් නමුත් අය කෑර බහුල නිසා සමහර වෙලාවට අපිත් එක්ක දිගටම ඉන්නත් බැරි වෙයි. නමුත් හරි හොඳයි. එහෙනම් අපි අයට සූතිවන්ත වෙන ගමන් අපි බලාපොරොත්තු වෙනවා අද දවසේ සිලෝනිකා products and technology පිළිබඳව හොඳ ගැඹුරින් සාකච්ඡාවක් සඳහා යොමු වෙන්න. මේකෙදී අපි අද මුලින් කිව්වා වගේම අපි අපේ ප්‍රොඩක්ට් වලට විතරක් මේ දැනුම knowledge එක මේ දැනුම අපි නැරෝ කරන්නේ නැහැ. අපි බලාපොරොත්තු වෙනවා දැනුම අවබෝධය ගොඩක් holistic approach එකකට අරගෙන යන්න. especially මම මුලින් කිව්වා වගේම තව ඔයගලන්ට modules 6ක් ඔක්කොම තියෙනවා. skin care advanced module එක, hair care, color cosmetics, body care යටතේ manicure pedicure, intimate care මේ ආදී වශයෙන් තියෙන සියලුම modules එක අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම wellness nutrition පැත්තත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම ආරාධනා කරනවා හැම දිනාටම මේ සියලුම modules වලට සම්බන්ධ වෙන්න කියලා නැවත වාරයක්. හොඳයි. ඉතින් අපි අද බැලුවොත් අද අපේ වැඩසටහනේ agenda එක නැත්නම් අපි අද වැඩසටහනේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මොනවද කියලා සිලෝනිකා ආයතනය ඉන්ට්‍රොඩියුස් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මම හිතනවා අපි we have already done that. අපි දැනටමත් ඒක කරලා තියෙනවා. ඒ වගේම අපේ philosophy එක අපි මොන වගේ දර්ශනයක්ද ඉදිරියට අරගෙන යන්නේ අපේ ආයතනයේ නිෂ්පාදන සහ අපේ තියෙන business model එකත් එක්ක. ඒ වගේම science and technology එක මොන වගේ විද්‍යානුකූල තාක්ෂණික ක්‍රමවේදයක් අපි පාවිච්චි කරනවද ලංකාවේ ප්‍රථම වතාවට ආයතනයක් විදිහට මේ ඔබට ලබා දෙන නිෂ්පාදන සඳහා. ඒ වගේම quality assurance එක මොන වගේ certifications අපි සතුව තියෙන්නේ, මේකේ තියෙන ගුණාත්මක භාවයේ assurance එක ලබා දෙන්නේ නැත්නම් විශ්වාසනීයත්වය සහතික කරන්නේ කොහොමද කියන එක ගැන අපි කතා කරනවා. key ingredients විශේෂයෙන්ම මේක ගොඩක් වැදගත් වෙයි ඔයගලන්ට. අපි භාවිතා කරන key ingredients මොනවද? ඒවයි තියෙන ගුණාත්මක භාවයන් මොනවද කියලාත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ අපි product categories, product catalog එක ගැනත් අපි කතා කරනවා. ඊට පස්සේ product recommendation එක සඳහා ඔබ කොහොමද කටයුතු කරන්න ඕනේ කියලා. ඉතින් අපි පැය දෙකක් වගේ ඉතාමත් කෙටි කාලයක් තමයි සම්බන්ධ වෙන්නේ. විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙන දෙයක් තමයි රාත්‍රී කාලයේදී ඔබට නිින්ද අවශ්‍යයි. අපි දන්නවා ඒක නිසා නිින්ද සඳහා ඔබ යනකොට පැහැදිලි මනසකින් යුක්තව හෙට දවසේ ඔබගේ කාර්යභාරය පිළිබඳව අවබෝධයකින් යුක්තව නිින්දට යන එක හොඳයි. සහ ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා අපි ලබා දෙන මේ දැනුමත් ඉතාමත් පැහැදිලිව ඔබට ලබා දෙන්න හෙට දවසේ ක්‍රියාත්මක වැඩපිළිවෙලක් සඳහා යොමු වෙන්න. හරි. එහෙනම් අපි අවධානය පවත්වා ගනිමු මේ අපිත් එක්ක ඇඳිලා ඉන්න පැය දෙක මොන විදිහටද අපි හසුරවා ගන්න ඕනේ කියන එක පිළිබඳව. හරි. හොඳයි. එහෙනම් අපි මුලින් කතා කරා වගේ අපි කවුද නැත්නම් අපි මොන වගේ පසුබිමක් එක්ක දෙන්නේ අපේ දර්ශනය මොකක්ද කියන එක පිළිබඳව අපි ඔබට සඳහන් කරා. සනදු ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කරා. අපි බලාපොරොත්තු වෙන්නේ සමහර වෙලට ඔබ දන්නවත් ඇති, සමහරට නොදන්නවත් වෙන්න පුළුවන්. ඔබ දන්නත් ඇති ලංකාවේ තියෙන හොඳම අපේ තියෙන botanical compounds නැත්නම් අපි කියනවා ජෛව විවිධත්වයෙන් අණුන අපේ තියෙන plants extracts නැත්නම් අපේ තියෙන දේවල් වලින් වැඩි ප්‍රමාණයක්ම අපි විදේශයට තමයි ඒක තියෙන real essence එක නැත්නම් හොඳම සාරය අපි විදේශ රටවලට තමයි 90ක් විතර වගේ අපි භාවිතය සඳහා යොමු කරන්නේ. ඒකට ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ එකක් අපේ රට සතුව තියෙන අපේ උරුමය සතුව තියෙන මේ අපේ ගහකොළ මේ පැලෑටි වර්ග මුල් අල මල් කොළ පොතු මේ සියල්ල healing power එකක් earth එකේ තියෙන healing power එකක් දරාගෙන නැත්නම් සුවපත් වීමේ ගුණයක් දරාගෙන තියෙන දේවල්. ඉතින් මේ වගේ ජෛව විවිධත්වයක් වෙන රටවල් වලින් හොයාගන්න අමාරුයි. හැබැයි ඒක තියෙන සැබෑ සාරය, ඒක තියෙන ගුණාත්මක භාවය අපිට ලබා ගන්න බැරි වෙලා තියෙනවා. ඒක විදේශ රටවල් වලට යුරෝපය ඇතුළු විදේශ රටවල් වලට ඔයගොල්ලෝ අද මේ කතා කරන මොහොතේ ටන්ස් ගණන් එසෙන්ස් විදියට විදේශ රටවල් වලට අලෙවි වෙනවා. හැබැයි අපිට ඒක භාවිතා කරන්න බැරි වෙලා තියෙන එකට හේතුව තමයි අපි සතුව නිවැරදි තාක්ෂණය අඩුකම, ඒ වගේම ඒ සඳහා ආයෝජනය නොකිරීම සහ ඒකට අවශ්‍ය කරන එක්ස්පර්ටීස්ලා සහ ඒ සඳහා පුහුණු ශ්‍රමිකයන් අපේ රටේ නැතිකම. ඉතින් අපි මෙන්න මේ ગેප් එක, මෙන්න මේ බ්‍රිජ් එක තමයි, මෙන්න මේ ગેප් එක තමයි අපි බ්‍රිජ් කරලා තියෙන්නේ සිලෝනිකා ආයතනය. ඒතර අපේ දර්ශනය තුල ක්‍රියාත්මක වෙන්නේ ලෝකයේ තියෙන යුරෝපියන් ටෙක්නොලොජි එකේ විශිෂ්ටතම ටෙක්නොලොජි එක අපේ තියෙන මේ
local botanical compounds අපේ තියෙන මේ ජෛව විවිධත්වයෙන් අපි ලබා ගන්න මේ botanical compounds වල මේ නිස්සාරණය කරගන්න පැලෑටි වලින් අපි නිස්සාරණය කරගන්න මේ ද්‍රව්‍ය අධි තාක්ෂණික මෙවලමක් පාවිච්චි කරලා ඔබගේ අතට කොහොමද සුරක්ෂිත සුන්දරත්වය වැඩි කිරීම සඳහා සුරක්ෂිත කොස්මෙටික් එකක් විදියට ඔබගේ අතට පත් කරන්න කියන එක. මෙන්න මේ දර්ශනය මත පදනම් වෙලා තමයි අපේ මේ නිෂ්පාදන ගොඩනැංවිලා තියෙන්නේ. ඉතින් අපි ඒ ගැන තවදුරටත් දිගින් දිගටම කතා කරමු. නමුත් අපි අද වැඩසටහනේ ප්‍රමුඛ පරමාර්ථයට අපි හැම වෙලාවම අවස්ථාව දෙන්න ඕන නිසා අපි විෂයානුබද්ධ කරුණුත් එක්ක ඉතා ඉක්මනින් ඉදිරියට යන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. හරි. මම ඔයගලන්ට කලින් කිව්වා වගේම අපේ දර්ශනය තුළ ගැබ් වෙලා තියෙන සංකල්ප හතරක් තියෙනවා. ඉතින් මේ සංකල්ප හතර ඔස්සේ තමයි අපි මේ හැම නිෂ්පාදනයක්ම ඔබ අතරපත් වෙන්නේ. ඔබ දන්නේ නැතුණට අපි අපේ ව්‍යාපාර කටයුතු ජූලයි මාසේ 1 වෙනිදා පටන් ගත්තා. නමුත් අපි මාස ගානක් හැබැයි රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් සෙග්මන්ට් එකේ අවුරුදු ගානක් තිස්සේ මේ පිළිබඳව මේ ෆිලොසොෆි එක මේ දර්ශනය ගොඩනංවමින් මේ පිළිබඳව අවශ්‍ය සියලුම දේවල් එක්ක රාශි කරමින් ඉදිරියට ආපු ගමනක්. ඉතින් අද දවසේ අපි ඔබගේ අතට මේ පත් කරලා තියෙන නිෂ්පාදන සහ මේ ව්‍යාපාරික මොඩලය ඔයගොල්ලෝ හැමෝටම සුරක්ෂිතව පරිහරණය කරන්න පුළුවන් ඔයගලගේ ලයිෆ් ස්ටයිල් එකේ චේන්ජ් එකක් සඳහා. මම කලින් කිව්වා වගේ අපේ ප්‍රොඩක්ට් ෆිලොසොෆි එක මොන විදිහටද ක්‍රියාත්මක වෙන්නේ කියන එක අපි බොටනිකල් සයන්ස් ඔයගොල්ලෝ දන්නවා ජෛව විවිධත්වයේ තියෙන සයන්ස් එක විද්‍යාවේ ඒ තුල තියෙන සාරය අපි ඉන්ටග්‍රේෂන් එකක් කරලා තිනවා නේද බොටනිකල් සයන්ස් එක. ඒක තියෙන විද්‍යාත්මක භාවය අපි ඒක රාශී කරලා තිනවා අපේ ශරීරයේ සුවතාවය සඳහා නැත්නම් රූපලාවන්‍ය සඳහා සුන්දරත්වය සඳහා. ඒ වගේම ඇඩ්වාන්ස් කොස්මෙටික් ටෙක්නොලොජි එක භාවිතා කරලා තියෙනවා. ඒ වගේම සේෆ්ටි ස්ටෑන්ඩඩ්ස් ස්කින් සයන්ස් සමේ තියෙන විද්‍යාවක් තියෙනවනේ නේද? ස්කින් සයන්ස් ඇන්ඩ් සේෆ්ටි ස්ටෑන්ඩඩ්ස් අපි ෆලෝ කරනවා අපේ දර්ශනය යටතේ. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා සස්ටේනබල් එතිකල් ඉනෝවේෂන් එකක්. නැත්නම් අපි කියනවා ඝාතක වලට සතා සිව්පාවට පරිසරයට හානියක් නොවන ආකාරයට තිරසාර දැක්මක් ඔස්සේ අපේ ව්‍යාපාර කටයුතු මෙහෙවන්න. මොකද ඒක තමයි අපි බලාපොරොත්තු වෙන දැක්ම. නැත්නම් නිවැරදි නැත්නම් ෆෙයා ට්‍රේඩ් එකක් කරන ආයතනයක් විදිහට. ඉතින් මේක තමයි අපේ ෆිලොසොෆි එක විදිහට අපි භාවිතා කරන්නේ මේ සිලෝනිකා ආයතනයේ ගමන් මඟ තුල. අපි කතා කරමු එහෙනම් සිලෝනිකා ආයතනයේ සතුව තියෙන ටෙක්නොලොජි මොනවද, සර්ටිෆිකේෂන් මොනවද, ප්‍රීමියම් ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවද සිලෝනිකා ආයතනයේ භාවිතා කරන කියන. හරි. ඉතින් අපි එතනට යනවා තමත් ඉක්මනින් මොකද අපිට බොහෝ දේවල් සාකච්ඡා කරන්න තියෙන නිසා. හරි. අද වැඩසටහනේ මෙන්න මේ කාරණා තුන ඔබ නිවරදිව තේරුම් ගත්තොත් දැන් මම මේ කතා කරන කාරණා තුන අනිකුත් සියලුම දේවල් පොඩ්ඩක් ફોකස් එක නැතුණත් කමක් නැහැ. මෙන්න මේ මම දැන් කතා කරන කාරණා තුන තුල ඔබ නිවැරදි විනිශ්චයකට එන්න සිලෝනිකා ආයතනය පෙනී සිටින්නේ මොන වගේ අරමුණක් උදෙසාද කියන එක. රයිට්? දැන් අපි ටැග්ලයින් එකක් දීලා තිනවා සිලෝනිකා authentic beauty කියලා. මොකද්ද මේ authentic beauty? අව්‍යාජ නැත්නම් නිවැරදි සුරක්ෂිත සුන්දර authentic beauty සුන්දරත්වය කියන එක. අව්‍යාජ සුන්දරත්වය කියන එක. දැන් මේක අපි හරියටම තේරුම් ගමු. මේකෙන් අදහස් කරන්නේ නිවැරදි දේ ඔබ ලබා ගත යුතුයි, නිවැරදි ආකාරයට ඔබ ලබා දිය යුතුයි. මෙන්න මේක තමයි අපේ දර්ශනය. authenticity කියලා කියන්නේ ඔබ නිවැරදි දේ අරගෙන නිවැරදි ආකාරයට ලබා දීම. නැත්තම් නිවැරදි දේ නිවැරදි ආකාරයට ලබාගෙන නිවැරදිව නිවැරදි ස්ථානවලට ලබා දීම. මේක තමයි authentic beauty කියලා කියන්නේ. අපි මේක තේරුම් ගමු. මේක ඔයගොල්ලන්ට සමහර වෙලාවට හිතෙනවා ඇති මිතින් මේක අරුමයක් නෙවෙයි කියන එක. නෑ. මෙතන තියෙන්නේ ප්‍රායෝගිකත්වය පිළිබඳ ප්‍රශ්නයක්. එකක් 95ක් ඔබ පරිහරණය කරන සහ ඔබ අත්විඳින කොස්මෙටික්ස් මේ මම කියන ඒවා නෙමෙයි රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් වලින් කියන දේවල්. රිසර්ච් වලින් කියන දේවල්. ඔබ අත්විඳින කොස්මෙටික්ස් වර්ග 95කට සාමාන්‍යයෙන් 95.8ක් කියලා කියන 95.8කටත් වඩා වැඩි ප්‍රමාණයක් ඒ අය බොටනිකල් කම්පවුන්ඩ්ස් නැත්නම් මේ ද්‍රව්‍ය තියෙනවා මේ ද්‍රව්‍ය තියෙනවා මේ මෙහෙම නිස්සාරණය කරපුවා තියෙනවා මේවා තියෙනවා කියලා කිව්වට ඔවුන් ඒවා ලබා ගන්නකොට මම කාටවත් බ්ලේම් කරනව නෙමෙයි මම කියන්නේ සත්‍ය මම බ්‍රෑන්ඩ් එකක් කිසිම බ්‍රෑන්ඩ් එකක් මෙන්ෂන් කරන්නේ මගේ බ්‍රෑන්ඩ් එක අරින්න ඒක මගේ ethical consideration එක අපි ලබා ගන්නේ
95.8ක් පිරිසම මේ ලබා ගන්නකොට මේ ලබා ගන්න ද්‍රව්‍ය උදාහරණයක් විදිහට අපි හිතමු ඇලෝවේරා ශාකයෙන් ඇලෝවේරා අපි ගන්නවා. හිබිස්කස් නැත්නම් හයිබිස්කස් කියලා කියන වදමලෙන් අපි වදමලෙන් ගන්න සීරම් එක එක්ස්ට්‍රැක්ට් එක ගන්නවා. අපි පොල් තෙල් වලින් මේ පොල් වලින් කොකනට් ඔයිල් ගන්නවා. ඊළඟට අපි ටර්මරික් රූට්ස් වලින් ටර්මරික් ගන්නවා. මොරින්ගා වලින් අපි මොරින්ගා ගන්නවා. කැස්ටර් ඔයිල් වලින් කැස්ටර් ඔයිල් එසෙන්ෂල් ඔයිල් අපි ලබා ගන්නවා. මේ දේවල් ලබා ගන්නකොට 95.8ක්ම පිරිස මේ දේවල් ලබා ගන්නේ සාමාන්‍ය සරල ක්‍රමවේදයකට. එක්ක ස්ක්වීස් කරලා, එක්ක රත් කරලා, එක්ක ස්ටීම් කරලා. මේ කිරීමේදී අපිට ඒකේ තියෙන හොඳම එන්සයිම් ටික අහිමි වෙනවා. එතකොට ඒක ලබා ගැනීම ව්‍යාජයි. ලබා ගැනීමදිම හරි දේ ලබා ගැනීමෙම නැහැ. ඊළඟට අපි මේක සමට ලබා දෙන්න විවිධ නම් වලින් විවිධ ප්‍රොඩක්ට්ස් වර්ග විදියට ඔබගේ අතටපත් වෙනවා. එතකොට ඔබට ඒක ලබා දෙනකොට 13%කට වඩා වැඩි ප්‍රමාණයකින් ඒකේ ඉෆෙක්ටිව්නස් එක ලැබෙන්නේ නැහැ. මොකද සමයේ තියෙනවා ඍජුවම ක්‍රියාත්මක වෙන අපිව ආරක්ෂා කරන්න ක්‍රියාත්මක වෙන සමයේ තියෙන බැරියර් එක. ඒක අපි දන්නවා ස්කින් එකේ සෙකන්ඩ් ලේයර් එක අපි දන්නවා ඩර්මිස් කියන ලේයර් එක හරි ස්ට්‍රෝං. මේ ඩර්මිස් කියන ලේයර් එකේ තියෙන සෛලස්තර හරිම ස්ට්‍රෝං විදියට ඒකට බැඳිලා තියෙන ස්තර අපි මේවා කතා කරනවා ඇඩ්වාන්ස් ස්කින් කෙයාර් මොඩියුල් එකේදී මේවා අපි සයන්ටිෆිකලි ඔක්කොම කතා කරනවා. ඒකටත් ඔබට සහභාගී වෙන්න කියලා මම ආරාධනා කරනවා. එතකොට මේ බැරියර් එකෙන් මේ අපි මොන දේ දැම්මත් පල්ලෙහාට යන්න දෙන්නේ නැහැ. ඒක ආරක්ෂාවට සඳහා තියෙන. ඒතර අපි බලාපොරොත්තු වෙන මේ පහළ ස්තරේ නැත්නම් ඩර්මිස් කියන ස්තරේ අලුත් සෛල නිෂ්පාදනය වීමේදී ඒ වගේම ස්කින් එකේ තියෙන එක කන්සර්න්ස් වලට ස්කින් එකේ තියෙන හොඳ වැඩි කරගන්න අවශ්‍ය කරන වටපිටාව සකස් කරගන්න බෑ. මොකද ඒ ස්කින් බැරියර් එක නිසා එතනින් පල්ලෙහාට යන්න පුළුවන් කමක් නැහැ. ඒතකොට බලන්න අපි කොස්මෙටික්ස් කියලා පාවිච්චි කරන දේවල් 95.8ක්ම ඇත්ත වශයෙන්ම අපි ගත්තොත් හොඳ දේ එතන ඇත්තෙත් නැහැ. හොඳ විදිහට අපිට දෙන්න විදියකුත් නැහැ ස්කින් බැරියර් එක නිසා. අනිත් පැත්තෙන් ඒ කම්පවුන්ඩ්ස් සූක්ෂම තත්ත්වයන් වලට භාජනය කරලා නැති නිසා සමයේ සිදුවෙන ස්වභාවික ක්‍රියාවලියට හානි සිද්ධ වෙනවා. අපේ සමයේ තියෙන සියුම් සිදුරු ක්ලොග් වෙනවා. නැත්නම් අපි කියනවා අපි පෝස් තියෙනවා මයික්‍රෝපෝස් පෝස් කියලා අපි හඳුනන ඒ වගේම ස්වෙටින් ග්ලෑන්ඩ්ස් තියෙනවා ඒක්‍රයින් එපොක්‍රයින් කියලා ස්වෙටින් ග්ලෑන්ඩ්ස් නැත්නම් දහඩින් පොදවන ග්‍රන්ථි තියෙනවා. ඊළඟට තෙල් නිපදවන ග්‍රන්ථි තියෙනවා මෙලනින් සිබේෂියස් ග්ලෑන්ඩ්ස් ඊළඟට මෙලනින් නිපදවන ග්‍රන්ථි තියෙනවා මෙලනොසයිටිස් ග්ලෑන්ඩ්ස් කියලා අපි කියනවා නේද? මේ ආදි වශයෙන් ගොඩක් ලොකු ප්‍රොසෙස් එකක් අපි සමතුල ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ ස්වභාවික ක්‍රියාවලියට මේ අපි පාවිච්චි කරන ඉන්ග්‍රීඩියන්ට්ස් ඒ විදිහටම දුන්නොත් ඒවට බාධා ඇති වෙනවා. බාධා ඇති වුනහම ඒකේ ඇලර්ජි කන්සර්න්ස් එන්නත් පුළුවන්. නැත්නම් මේ ප්‍රොඩක්ට් එක වැඩක් නැති දෙයක් වෙන්නත් පුළුවන්. සමට හිතකර දෙයටත් වඩා හිතකර දෙයක් සිද්ධ වෙන්න පුළුවන්. අපි හිතමු ඒක ප්‍රශ්නයක් නොවුණා කියලා. හැබැයි එයාට ස්කින් එකේ බැරියර් එක හරහා යන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා සාමාන්‍යයෙන් අපි කියනවා ඒ සරල කොස්මෙටික් එකක සාමාන්‍ය කොස්මෙටික් එකක ඉෆෙක්ටිව්නස් එක 13% විතර වගේ වෙන්නේ කියලා. ඒකට හේතුව තමයි අව්‍යාජ නැතිකම නේද? මම දැන් මේ පැහැදිලි කරේ ඒකයි සිලෝනිකා ආයතනය ඔබට ලබා දෙන්නේ අව්‍යාජ සුන්දරත්වයක් නේද? එහෙනම් මොකද්ද මේ අපි සිද්ධ වෙන්නේ නේද? එතකොට අපි මෙන්න මෙතන තමයි අපි ඇඩ්‍රස් කරන්නේ. අපි හරි දේ ගන්න විදිය හොයා ගන්නවා, හරියට ලබා දෙන්න ඕන විදිය හොයා ගන්නවා. රයිට්. දැන් පැහැදිලි මොකද්ද මේ ව්‍යාජත්වය කියන්නේ කියලා. හරි. දැන් අපි බලමු සිලෝනිකා මේ ප්‍රශ්නය निराකරණය කරගෙන නැත්නම් මේ තියෙන සත්‍ය තේරුම් අරගෙන අව්‍යාජව කටයුතු කරලා තියෙන්නේ කොහොමද කියලා. සිලෝනිකා ආයතනය ටෙක්නොලොජිස් 3ක් යූස් කරනවා. මෙන්න මේ ටෙක්නොලොජිස් 3 හොඳින් මතක තියාගන්න. නැත්නම් අඩුම ගානේ ඒකේ තියෙන සංකල්පය හරි මතක තියාගන්න. මෙන්න මෙතනින් තමයි අපි අනෙකුත් නිෂ්පාදන වලින් වෙන් වෙන්නේ. සහ අපේ අව්‍යාජත්වය මෙන්න මේ ෆන්ඩමෙන්ටල්ස් මත පිටවල තමයි අපි ප්‍රකාශ කරන්නේ සහ ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. හරි. පළවෙනි එක තමයි අපි යම්කිසි ප්ලාන්ට් එකකින් ඉන්ග්‍රීඩියන්ට් එකක් ගන්නවා නම් ඒකේ තියෙන එන්සයිම්ස් වලට හානියක් නොවන විදියට ප්‍රෝටීන් සින්තසිස් වලට හානියක් නොවන විදියට ඒකේ තියෙන එක්ස්ට්‍රැක්ෂන් එක අපි ගන්න ඕනේ. නැත්නම් සාරය අපි ගන්න ඕනේ. ඒතකොට එතනදී අපි මේක් ෂුවර් කරන්න ඕනේ 49 සෙල්සියස් වලට වඩා අඩු උෂ්ණත්වයක පවත්වා ගනිමින් මේවා එක්ස්ට්‍රැක්ට් කරගන්න.
ඒ ක්‍රමයට අපි කියනවා cold press technology කියලා. එතකොට අපි මේ ingredients ලබා ගනිද්දී අපි කරන්නේ උෂ්ණත්ව පාලිත තත්වයන් යටතේ මේක ලබා ගන්න එක. එතකොට ඒ ඇතින එන්සයිම් වලට හානියක් නොවෙන්න අපිට ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. නැත්තම් ඒවා එන්සයිම්ස් වලට හානි වෙනවා සහ ඒවා තියෙන සමහර ingredients වියෝජනය වෙලා යනවා ඊට වඩා වැඩි රත් කිරීමකට සිද්ධ වෙනවා. ඉතින් මේක තාමත් අධි තාක්ෂණික මේවලම මොකද මේකට විශාල වශයෙන් බල්ක් විදිහට මේවා නිෂ්පාදනය කිරීමේදී අපිට සිද්ධ වෙනවා මේ උෂ්ණත්වය හරි කළමනාකරණයකින් යුක්තව සිද්ධ කරන්න. ඉතින් මේක තාක්ෂණික කටයුත්තක්. ඒක ඕටෝමේටඩ් මැෂිනරි වලින් සිද්ධ වෙනවා. ඉතින් සිලෝනිකා ආයතනයේට ප්‍රොඩක්ට් මැනුෆැක්චර් කරන ඒ ආයතනය විසින් මේ තත්වය සහතිකය අපිට ලබා දෙනවා. cold press technology එක යටතේ තමයි මේ හැම ඉන්ග්‍රීඩියන්ට් එකක්ම සිලෝනිකා ආයතනය ලබාගෙන තියෙන්නේ. right. දැන් ඔන්න පළවෙනි ප්‍රශ්නේ අපි විසඳගත්තා. ඒ කියන්නේ හරි දේ ගත්තා විනාශ නොවෙන්න. ගැටලුවක් ඇති නොවෙන්න. right? පැහැදිලිනේ නේ? හරි. පැහැදිලි. ඊළඟට අපි මොකද්ද කරන්න ඕනේ? එහෙනම් ඊළඟට අපි මේක ලබා දිය යුතු සමට ලබාගත යුතු ලබාගත හැකි සහ සමේ තියෙන ස්වභාවික ක්‍රියාවලියට හානි නොවන ආකාරයට මේක සමට ලබා දෙන්න ඕනේ. මම ඔයගලන්ට කිව්වනේ ඩර්මිස් ලේයර් එක දක්වාම මේකේ තියෙන බලපෑම ලබා දෙන්න පුළුවන් නම් හොඳයි සමේ ස්වභාවික ක්‍රියාවලියට හානියක් නොවන. ඊට පස්සේ අපි මේ ගත්ත නිස්සාරණය කරගත්ත මේ ද්‍රව්‍ය අපි අධි තාක්ෂණික මෙවලමක් පාවිච්චි කරනවා. ඒ තුලින් මේවා අපි නැනෝ ඉමල්සිෆයිඩ් ඇක්ටිව්ස් බවට පත් කරනවා. පළවෙනි එක මොකද්ද? cold press technology එකෙන් extract කරගත්තා නැත්නම් නිස්සාරණය කරගත්තා. ඊට පස්සේ මේක අධි තාක්ෂණික මෙවලමක් පාවිච්චි කරනවා නැනෝ ඉමල්සිෆයිඩ් ඇක්ටිව්ස් බවට පත් කරන්න. නැත්නම් නැනෝ ඉමල්සිෆිකේෂන් ටෙක්නොලොජි කියලා මේකට අපි කියනවා. මොකද්ද මේකෙදි සිද්ධ වෙන්නේ? අර ඔබ ලබාගත්ත නිස්සාරණය කරගත්ත extract කරගත්ත දේවල් ඉතාමත් සියුම් අංශු බවට පරිවර්තනය කරනවා. කොච්චර සියුම්ද කියනවනම් නැනෝ පාටිකල් එකක් දක්වා සියුම් කරනවා. නැනෝ පාටිකල් එකක් කියන්නේ කොච්චරද? නැනෝමීටර එකක් කියන්නේ කොච්චරද කියලා ඔයාලට කියන්න පුළුවන් කොහොමද කියන්නේ? right. සාමාන්‍යයෙන් මීටරයක් තියෙනවනේ. මීටර එකෙන් බිලියන් එකෙන් එකයි නැනෝ මීටරයක් කියලා කියන්නේ. ඒතර ඔයාලට තේරෙනවද කොච්චර සියුම්ද කියලා? ඒක අපිට ඇස් දෙකෙන් කොහොමත් පේන්නේ නැහැ නේද? DNA එකක් බලන තරමේ අන්වීක්ෂයකින් අපි පරීක්ෂා කරලා බලන්න ඕනේ මේ නැනෝ පාටිකල් බවට පත්වෙච්ච අංශුවක් කොච්චර සියුම්ද කියන එක. එහෙනම් අපි ලබාගත්ත කොකනට් ඔයිල් වෙන්න පුළුවන්, අපි ලබාගත්ත කැස්ටර් ඔයිල් වෙන්න පුළුවන්, අපි ලබාගත්ත ටර්මරික් රූට් ඔයිල් වෙන්න පුළුවන්, ඊළඟට සිනමන් බාක් ඔයිල් වෙන්න පුළුවන්, මොරින්ගා එක්ස්ට්‍රැක්ට්ස් වෙන්න පුළුවන්, හිබිස්කස් එක්ස්ට්‍රැක්ට්ස් වෙන්න පුළුවන්, ෂියා බටර් වෙන්න පුළුවන් නේද? මේ ආදී වශයෙන් ලැවෙන්ඩර් එක්ස්ට්‍රැක්ට්ස් වෙන්න පුළුවන්. මේ ආදී වශයෙන් හැම එකක්ම නැනෝ ඉමල්සිෆයිඩ් ඇක්ටිව්ස් බවට පරිවර්තනය කරනවා. right. දැන් ඔන්න second challenge එක අපි අතික්‍රමණය කරා. පළවෙනි එක හරි, දෙවෙනි එක අපි අතික්‍රමණය. එහෙනම් දැන් මේ අංශු වලට පුළුවන්කම තියෙනවා ඒ ඉන්ග්‍රීඩියන්ට් එකට පුළුවන්කම තියෙනවා සමේ සිදුවෙන ස්වභාවික ක්‍රියාවලියට කිසිම බලපෑමක් නොකර ඉතාමත් සූක්ෂමව සමේ තියෙන ස්වභාවික බැරියර් එක අතික්‍රමණය කරලා පහළට ගිහිල්ලා ඒ කියන්නේ ඩර්මිස් එක දක්වාම පැමිණිලා ඒ ඩර්මිස් එකේ තියෙන සමේ ගුණාත්මක භාවය වර්ධනය කිරීමේ දේවල් සඳහා අවශ්‍ය කරන අර පැලෑටි වල තියෙන රියල් එසෙන්ස් එක ලබා දෙන්න. ඔන්න අපි කිව්වා second technology. මොකද්ද? nano emulsified actives බවට පරිවර්තනය කිරීම. ඉතාමත් ශුද්ධ අංශු බවට පරිවර්තනය කිරීම. හරි. දැන් අපි ඒකත් කරගත්තා. හැබැයි සමහර වෙලාවට මේකත් අභියෝගයට ලක් වෙනවා සම අභ්‍යන්තරයේදී. සමට ලබා දීමේදී මේකත් අභියෝගයට ලක් වෙනවා. විශේෂයෙන්ම ඔක්සිජන් සමග ගැටීම නිසා ඔක්සිඩේෂන් සිද්ධ වෙනවා නේද? සමේ තියෙන සමහර හෝමෝන්ස් වර්ග, සමහර තියෙන එන්සයිම්ස් වර්ගත් එක්ක ගැටීම නිසා ඒකේ තියෙන ඉෆෙක්ටිව්නස් එක වෙනස් වෙනවා. ඊළඟට ඒක වියෝජනය වෙනවා නේද? ඒ වගේ දේවල් රැසක් සිද්ධ වෙනවා. අන්න ඒක අතික්‍රමණය කරන්න ඊළඟ ඉතාමත් අධිතාක්ෂණික මේවලමක් අපි යූස් කරනවා මයික්‍රෝ එන්කැප්සුලේෂන් ටෙක්නොලොජි කියලා. මේකෙදි කරන්නේ අපි කියන්නේ ආරක්ෂාව සඳහා අර පුංචි අපි assume කරගත්තු particles nano particles ආරක්ෂාව සඳහා විවිධ ඒකකයන් විදිහට ගොනුගත කිරීම. උදාහරණයකට නිකන් කැප්සූල් එකක් හදනවා වගේ. මේක මේ කැප්සූල් කියන හැඩ පේන්නේ නැහැ. ඒක තාමත් assume අන්වීක්ෂකකින් පරීක්ෂා කරන්න ඕනේ මේකත්. ඒකත් අධි high power අන්වීක්ෂයක් පාවිච්චි කරන්න ඕනේ.
ඉතාමත් සියුම් ලේයර් යන කවර් එකක් දානවා මේක ඔක්සිජන් එක ගැටෙන්නේ නැති වෙන්න නැත්නම් මේකේ රිලීස් කරන විදිය පාලනයකින් යුක්තව රිලීස් කරන්න නැත්නම් සමහරවිට අපිට ජලයත් ඊළඟට ඔයිලුත් එක සම්මිශ්‍රණයක් විදියට එකට එකතු කරලා ඒක වෙනම ඒකකයක් විදියට හදලා යවන්න පුළුවන් විදිහට මේකේ විවිධාකාර ස්වරූප වලට හදනවා ඒ ස්වරූප වලට හැදුවම වෙන දේ තමයි ඉතාමත් වේගයෙන් සමට තුලට ගමන් කරන්න පුළුවන් අපි කියන 5 times ස්පීඩ් එක 5 times high කියලා. තාමත් වේගෙන් ගමන් කළා ඊට පස්සේ මේක ස්ලෝ රිලීස් එක පැය 8ක් 12ක් වගේ කාලයක් යනකම් හිමින් වාට ඒකේ තියෙන පෝෂණය ලබා දෙන්න පුළුවන්කම ලැබෙනවා. ඒතකොට ඒක වියෝජනය වෙන්නේ නැහැ නේද? සමහර ලැබිච්ච එක දැන් අපි දන්නවා බෙහෙත් පෙත්තක් බිව්වොත් අපි බෙහෙත් පෙත්තක් බිව්වාම ඒකෙන් 120ක් විතර තමයි රුධිරයත් එක්ක එකතු වෙලා ඒකේ තියෙන ප්‍රයෝජනෙ ලැබෙන්නේ. ඊටු ටික ඔක්කොම වියෝජනය වෙලා යනවා. දැන් ඒ වෙනුවට මොකද කරන්නේ? අපි ටැබ්ලට් එකක් හදනකොට හදන ස්ලෝ රිලීස් කියලා නේ. SR කියලා තියෙන සමහර ටැබ්ලට්ස් වර්ග. ඒකේ තියෙන කෝටින් එකක්. ඒ කෝටින් එකට අනුව ඒකේ තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් බොහොම හිමින් තමයි රිලීස් කරන්නේ. ස්ලෝ රිලීස් කියලා නේද? අන්න ඒ වගේ සිමිලර් ටෙක්නොලොජි එකක් තමයි මේ මයික්‍රෝ එන්කැප්සුලේෂන් ටෙක්නොලොජි එක විදිහට මේ කොස්මෙටික්ස් වලට යොදා ගන්න. හිමින් රිලීස් කරන්න අදාළ ස්ථානයේ සූක්ෂමව අරගෙන යන්න පුළුවන් වෙන ආකාරයට සියුම් පුංචි ඒකක බවට පුංජයන් බවට පත් කිරීම තමයි මේකෙදි සිද්ධ වෙන්නේ. right. ඔන්න මට මූලිකවම ඔබට කියන්න ඕන authentic beauty කියන එකේ සිලෝනිකා ආයතනය භාවිතා කරන real meaning එක මොකක්ද කියන එක. එහෙනම් ඔයගලන්ට තේරෙනවා ඇති මුලින්ම හරි දේ විනාශ නොවන විදිහට හරි තැනකින් එක්ස්ට්‍රැක්ට් කර ගන්නවා, නිස්සාරණය කර ගන්නවා. ඊට පස්සේ ඒක සමට ලබා දෙන්න පුළුවන් නැත්නම් සමේ තියෙන ස්වභාවික ක්‍රියාවලියට හානියක් නොවන ආකාරයට ඉතාමත් සියුම් අංශු බවට පරිවර්තනය කරනවා. ඊට පස්සේ ඒ පරිවර්තනය කරපු අංශු විනාශ නොවෙන්න, වියෝජනය නොවෙන්න, දීර්ඝ කාලයක් තිස්සේ හරියට ලබා දෙන්න, අපට ළඟා විය නොහැකි තැන් වලට ළඟා වෙන්න පුළුවන් ආකාරයට සකස් කරන්න, විවිධ ඒකකයන් වලට ගොනු කරන්න අවශ්‍ය කරන එන්කැප්සුලේෂන් එක කරලා ඒ අදාළ ස්ථාන වලට ලබා දීම සිද්ධ කරනවා. ඉතාමත් තාක්ෂණික නැත්නම් ඉතාමත් හොඳ ක්‍රමවේදයක් නැත්නම් විශිෂ්ටම ක්‍රමවේදයක්. මේකට අපි කියනවා දැනට යූස් කරන යුරෝප් වල යූස් කරන green technology එක යටතේ තියෙන entire process එකම මේ යටතේ යූස් වෙනවා. right. ඔන්න ටිකක් මහන්සි වෙලා මම මේ ප්‍රොඩක්ට් වල තියෙන බෑග්ග්‍රවුන්ඩ් එක ඔයගලන්ට කිව්වා. මොකද මෙතන දැනගත්තට පස්සේ අපිට අනිත් එක කතා කරන්න ඉතාමත් පහසු නිසා. right. clearද? right. clearද? හැමෝටම clear නම් yes කියලා දාන්න, clear නැත්නම් clear කියලා දාන්න, message එකක් දාන්න බලන්න. නැත්නම් ඔයගොල්ලෝ නිදිද දන්නේ නැහැ මම මෙහි කියාගෙන යනවනේ නේද? හරි බලමු අපේ අය අවදියෙන් ඉන්න කියලා chat box එකට දාන්න බලන්න. ඔයගලන්ට yes නම් yes කියලා දාන්න. මොකද දන්නේ නැහැ නිදිද කියලා මම ඔහේ කියවනවත් දන්නේ නැහැ. ළමයි ටික නිදිද දන්නේ නැහැ නේ. right. let's see ඔයගොල්ලෝ අවදියෙන්ද කියලා. Naveen, Harsha, thank you Naveen. Siada, yes, thank you Siada. Sabrina, thanks. Sewandi, hi Sewandi, thank you. Nisansala, yes, okay, thank you Nisansala. Right. Sacha, thank you. Inoka, thank you. Okay, right. එහෙනම් කටේ නිදි නෑ. right. හොඳයි. right. එහෙනම් පැහැදිලි නේද? එහෙනම් අපි සමරි එකක් විදිහට ගත්තොත් cold press technology එක කියලා කියන්නේ යම්කිසි පැල ඇටියකින්, ශාකයකින්, ගහකින්, මලකින්, පොත්තකින්, ඔයිල් වලින් මොනවා වලින් හරි ගන්න දේ ඒකේ තියෙන ගුණාත්මක භාවයට කිසිම විනාශ වීමක් සිද්ධ නොවන ආකාරයට ලබා ගැනීම. ඊළඟට ඒක පුංචි සියුම් ද්‍රව්‍ය බවට පත් කිරීම නේද? ඒ තුලින් සමය අභ්‍යන්තරයෙන්ම ගමන් කරන්න පුළුවන් සහ සමයේ තියෙන ස්වභාවික ක්‍රියාවලියට බාධාවක් වෙන්නේ නැහැ. ඊට පස්සේ ඒක දීර්ඝකාලීනව පවතින වේගය වැඩියෙන් යන්න ඒ වගේම ඒකෙන් අනවශ්‍ය දේවල් සිද්ධ නොවෙන්න ටිකක් ස්ලෝ රිලීස් වෙන්න අවශ්‍ය කරන ඒකක සකස් කරන්න අපිට පුළුවන්කම ලැබෙනවා මයික්‍රෝ එන්කැප්සුලේෂන් කියන ටෙක්නොලොජි. right. මම හිතනවා ක්ලියර් ඇති කියලා හැමෝටම. හොඳයි. ඊළඟට අපි කතා කරන්නේ දැන් මම මේක දැන් ගොඩාක් පැහැදිලි කරලා වෙලා අරන් ඔයගලන්ට කියලා දුන්නානේ. හරි. ඉතින් දැන් කවුද මේක මෙහෙමයි කියලා කියන්නේ නේද? අපිට මොනවද අපිට තියෙන සහතික? අපි ඒකත් බලන්න ඕනනේ. ඒකනේ ඇත්ත නේද?
හොඳයි මම නම් තේ එකක් හදන්න ළඟින් තියාගත්තා. මම හිතනවා ඕගොල්ලොත් තේ එකක් හරි වතුරයක් හරි උණු වතුරයක් හරි ළඟින් තියාගන්න නේද? හරි. මේක ටිකක් වටිනවා ඔයගලන්ටගේ ජීවිත කාලය පුරාටම මේ දේවල් ගොඩක් හොඳින් අධ්‍යයනය කරන එක වැදගත්. මම කියවනේ අපි කතා කරන්නේ තව කෙනෙක්ට කියලා දෙන්න පුළුවන් විදිහට ඔබ බල ගැන්වීම සඳහා. හරි. අපි බලමු මේ කියන දේවල් සිද්ධ වෙන විදිහ කෝල් ප්‍රෙස් ටෙක්නොලොජි එක යටතේ මොකද්ද සිද්ධ වෙන්නේ? අපි මේක් ෂුවර් කරනවා සෙල්සියස් අංශක 49ට වඩා අඩු උෂ්ණත්වයක් යටතේ මේ දේවල් නිස්සාරණය කරගන්න. නේද? ඒකෙන් අපිට රිටේන් එක නැත්තම් රිටෙන්ෂන් එක හොඳ ද්‍රව්‍ය වල 98ක් දක්වා පවත්වා ගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපේ සිනමන් බාක් ඔයිල් වල, හනි එක්ස්ට්‍රැක්ට්ස් වල මේවයි ඒ විදිහට තමයි ඒ කටයුතු සිද්ධ වෙන්නේ අපේ සියලුම දේවල් වල. ඒතර බොටනිකල් කම්පවුන්ඩ්ස් ලබා ගන්නකොට එක්ස්ට්‍රැක්ට් කර ගන්නකොට නිස්සාරණය කර ගන්නකොට මේ ටෙක්නොලොජි එක ඉතාමත් වැදගත් වෙනවා. නේද? නැනෝ ඉමල්සිෆයිඩ් ඇක්ටිව්ස් බලන්න නැනෝ ඉමල්සිෆයිඩ් ඇක්ටිව්ස් වලින් පුළුවන්කම ලැබෙනවා මේ තාක්ෂණයෙන් අපි මේ එක ඩ්‍රොප් එකකින් ඩ්‍රොප් 500 ගුණයක විශාල සර්ෆේස් එකක් කවර් කරන්න. ඒ කියන්නේ එක ඩ්‍රොප් එකක් අපි හරියට ෆෝමියුලේට් කරගත්තොත් නැත්නම් නැනෝ පාටිකල් එකක් බවට පරිවර්තනය කරගත්තොත් අපිට පුළුවන් 500 ගුණයක් විශාල සර්ෆේස් එකකට ඒ ද්‍රව්‍ය ස්ප්‍රෙඩ් කරන්න. නේද? නැත්නම් බෙදා හරින පෙනිට්‍රේට් කරන්න අපිට පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඒ තුලින් සිද්ධ වෙන අනිත් දේ තමයි මේ ෆාස්ට් ඇබ්සෝප්ෂන් එකක් සිද්ධ වෙනවා නේද? ඒක දැන් ඔයගොල්ලෝ බලන්න මේවයි තියෙන රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට්ස් ඔයගොල්ලෝ දන්නවා දැන් ටෙක්නොලොජි එකත් එක්ක අපි ජීවත් වෙන්නේ අපි ඔයගොල්ලන් දන්නවා ඕනම දෙයක් AI භාවිතා කරලා හොයලා බලන්න පුළුවන් මම මේ ඔයගොල්ලන්ට දාලා තියෙනවා මේ රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට්ස් වලින් කොහොමද මේවා ඔයගොල්ලන්ට ලබා දීලා තියෙන්නේ නැත්නම් මේවට තියෙන රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට්ස් මොනවද කියලාත් මම ඔයගොල්ලන්ට අපේ දක්වලා තියෙනවා ඊළඟට බලන්න මේ නැනෝ ඉමල්සිෆයිඩ් කරනකොට තියෙන තවත් ප්‍රතිලාභයක් තමයි මේ ජලය ඔයිල් මේ දෙක එක ජලය සහ තෙල් එකට සම්මිශ්‍රණය කරන්න පුළුවන්කම තියෙනවා. මොකද ඒ තරම් සියුම් වෙලා තියෙනවා. එතකොට අපිට පුළුවන් ජලයෙන් ලැබා නැත්නම් ජලීය විදිහට වෝටර් බේස් තියෙන එක, ඔයිල් බේස් තියෙන එකක් එකට කම්බයින් කරලා දෙන්න පුළුවන්කමක් මේ තුලින් ලැබෙනවා නේද? ඒ වගේම බයිපාස් කරනවා අපේ තියෙන ස්කින් එකේ තියෙන බැරියර්ස් බයිපාස් කරගන්න පුළුවන් ඩීප් ලේයර් වලට යන්නත් නේද? ඉතින් අපි මේවට උදාහරණ විතර ගත්ත මොරින්ගා එක්ස්ට්‍රැක්ට් සහ හිබිස්කස් එක්ස්ට්‍රැක්ට්ස් මේ වගේ දේවල් අපි හදලා තින්නේ මෙන්න මේ නැනෝ ඉමල්සිෆයිඩ් ඇක්ටිව්ස් විදියට තමයි ගොඩනංවලා තියෙන්නේ රයිට්. ඒ වගේම අපි ගත්තොත් මයික්‍රෝ එන්කැප්සුලේෂන් ටෙක්නොලොජි කියන එක මේකදී අපි එක නැනෝ පාටිකල්ස් බවට පත් කරලා මේවා එක එක ස්වරූපයේ එන්කැප්සුලයිස් කරනවා කියලා මම ඔයගලන්ට කිව්වා නේද? ඒතර ඒ තුලින් එන්හාන්ස් කරනවා මේ 5 times 5 ගුණයක් වේගයෙන් මේක සම ඇතුළේ පෙනිට්‍රේට් වෙනවා. වේගෙන් යනවා. ඒ වගේම පැය 8ක් 12ක් අතර කාලයක් හිමීට ස්ලෝ රිලීස් කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒක තමයි අපි කියන්නේ නැනෝ මයික්‍රෝ එන්කැප්සුලේෂන් ටෙක්නොලොජි කියලා. රයිට්. ඉතින් මේකට උදාහරණයක් මම ඕගලන්ට දීලා තිනවා. ඉතින් මේ අද වැඩසටහනින් පස්සේ මම මේ ප්‍රසන්ටේෂන් එක ඕගලන්ට ගෲප් එකේ දානවා. ඉතින් ඕගොල්ලෝ මේ ගෲප් එකෙන් එක ප්‍රසන්ටේෂන් එක අරගෙන ආපහු go through කරන්න. මොකද අද වැඩසටහනින් පස්සේ විශේෂයෙන්ම අද අලුතෙන් සම්බන්ධ වෙලා ඉන්න අයට අපේ නිෂ්පාදන තව කෙනෙක්ට රෙකමන්ඩ් කරනකොට මේ තාක්ෂණය පිළිබඳ හොඳ අවබෝධයෙන් ඒ අයට අවබෝධයක් ලබා දීලා ඒ පිළිබඳව හොඳ වටහා දීමක් ලබා දීලා නිර්දේශ කරන්න. අපේ නිෂ්පාදන සෙල් කරන්න එපා. අපේ නිෂ්පාදන රෙකමන්ඩ් කරන්න, නිර්දේශ කරන්න. ඒක තමයි ඒ සඳහා තමයි අපිට මේ දැනුම අවශ්‍ය වෙන්නේ. රයිට්. මම මෙතන දීලා තියෙන ඔයගලන්ට සමරි එකක් මම මේක ඔයගලත් එක්ක ෂෙයා කරගත්තට පස්සේ ඔයගලන්ට ඒ පිළිබඳව පසු අධ්‍යයනයක් කරන්න අවශ්‍ය නම් මේ සමරි එක භාවිතා කරලා ඔයගලන්ට කරන්න පුළුවන්. මොකද්ද මේ cold press technology එක, micro encapsulation එක, nano emulsified. ඒතකොට ඒ කැටගරි තුන යටතේ in terms of size, in terms of key benefits ප්‍රධාන ප්‍රතිලාභ ඊට පස්සේ best මොනකටද හොඳම එක ඊට පස්සේ සිලෝනිකා වල එක පාවිච්චි කරලා තියෙන එක්සැම්පල්ස් මොනවද? අන්න ඒ විදිහට ඔයගලන්ට මම මේ වගුවක් දීලා තියෙනවා. ඉතින් මේක ඔයගලන්ගේ අවබෝධය සඳහා ඔයගලන්ට පාවිච්චි කරන්න පුළුවන්. right. අපි බලමු මොනවද අපි සතුව තියෙන සර්ටිෆිකේෂන්ස් කියලා. නැත්නම් මේ අපි මේ කතා කර දැන් මෙච්චර ලොකු කතන්දරයක් අපි කිව්වා නේද නිකන්. බෙස්ට් ප්‍රොඩක්ට් එකක් කියලා කිව්වනේ. ඉතින් හරි. කවුද මේක සර්ටිෆයි කියලා තියෙන්නේ? කොහොමද මේක සර්ටිෆයි වෙලා තියෙන්නේ කියන එක දැනගන්න එක ඉතාමත් වැදගත්. ඉතින් අපි සතුව තියෙන සර්ටිෆිකේෂන්ස් විශේෂයෙන්ම අපි මතක් කරන්න කැමතියි. අපි සතුව තියෙන සර්ටිෆිකේෂන්ස් වල විශිෂ්ටම සර්ටිෆිකේෂන් එකක් තමයි කොස්මෝස් ඕගනික් සර්ටිෆිකේෂන් එක.
මම ඒ ගැන ඔයගලන්ට කතා කරන්නම්. ඊට පස්සේ GMP මේක regulatory compliances එකක්. මේකෙදී FDA, AU, Europe and ISO standards වලට සහ අනිවාර්යයෙන්ම ඒ සහතික මත පදනම් වෙලා තමයි මේ GMP certification එක ගන්න ඕනේ. ඒවා මේ තියෙන FDA, EU, ISO කියන standards meet වෙන්නේ නැත්නම් GMP certification එක අපිට ගන්න බෑ. ඒතර අපේ manufacturer ඒ සියල්ල ලබාගෙන තියෙනවා. සිර්සියක් virgin and cruelty free මොකද්ද මේ කියන්නේ? 100%ක්ම අපේ නිෂ්පාදන වලට භාවිතා කරලා තියෙන plant extracts. vegan. අපි එකම එක ද්‍රව්‍යයක් විතරක් අපි plant extracts නොවන පාවිච්චි කරන ඒ තමයි bee honey සහ bee wax. නැත්නම් mee penny සහ mee ඉටි අපි භාවිතා කරනවා. especially අපේ lip balms වලට සහ body butter වලට සහ සමහර products වර්ග කීපයකට. GMO free ඔයගොල්ලෝ දන්නවා genetically modified ingredients මුකුත් අඩංගු වෙන්නේ නැහැ අපේ නිෂ්පාදන වල. අපි කියන්නේ ජාන විකෘති කරන ලද ද්‍රව්‍ය මුකුත් අඩංගු වෙන්නේ නැහැ. EU compliances කියලා කියන්නේ මේ European compliances වලට අනුකූලව තමයි standards වලට අනුකූලව තමයි මේ අපේ නිෂ්පාදන කටයුතු සිද්ධ වෙන්නේ. ඊළඟට අපේ නිෂ්පාදන ඔයගොල්ලෝ දන්නවා අපේ රට තුල අපේ මේ තියෙන compliances වලට අනුකූලද නැද්ද කියන එක පිළිබඳව බලන්න. නැත්තම් ඒ පිළිබඳව authority එකක් අපිට තියෙනවා. නැත්තම් අපේ තියෙන නිෂ්පාදන යම් රට තුල පවතින standards වලට අනුකූලවද ඒ compliances වලට අනුකූලවද නැත්තම් general standards වලට අනුකූලවද සිද්ධ වෙන්නේ කියලා අපිට approval එක දෙන ආයතනයක් තියෙනවා. නැත්තම් registration එක ලියාපදිංචිය ලබා දෙන ආයතනයක් තියෙනවා. ඒකට අපි කියන NMRA කියන එක. ඉතින් මෙන්න මේ සහතිකත් අපි trade කරන්නත් අපේ සහතික අරගෙන තියෙනවා. මොකද trading වලටත් අපි NMRA එකේ සහතික අරන් තියෙනවා. ඊළඟට අපේ manufacturer මේ සියලුම product සඳහා සහතික ලබාගෙන තියෙනවා. මොකද ඒ සහතික නැතුව GMP certification එක ලැබෙන්නේ නැති නිසා. right? හරි. ඉතින් ඔයගලන්ට පැහැදිලි ඇති අපි පොනාද ලබාගෙන තියෙන සහතික. මෙන්න අපි සතුව තියෙන සහතික. ඔයගලන්ට මේක ගොඩක් වැදගත් වෙයි කියලා මම කියනවා. Cosmos Organic certification එක. Cosmos Organic කියලා කියන්නේ අපේ භාවිතා කරන දේවල් ingredients මෙන්න මේ Cosmos Organic කියන body එකෙන් මේ body එක නිර්මාණය වෙන්නේ රටවල් 4කින් ජර්මන්, UK, Italy and France. මෙන්න මේ රටවල් 4න් තමයි මේ සදුම්ලත් body එක. ඒගොල්ලෝ certify කරනවා අපේ ingredients සියල්ලම Cosmos Organic නැත්නම් organically certified cold press technology එක භාවිතා කරමින් සිද්ධ කරනවා කියන එක. මොකද මේ අපේ manufacturer මේ නිෂ්පාදන අපේ රටේ තියෙන නිෂ්පාදන මේ ටෙක්නොලොජි එකට මේ සර්ටිෆිකේට් එක යටතේ පිට රටට නැත්නම් විදේශ රටට යවන නිසා ඉතින් මේ සර්ටිෆිකේට් එක අනිවාර්යයෙන්ම අවශ්‍ය නිසා. ඊට පස්සේ good manufacturing process නැත්නම් GMP certification එකත් අපිට ලැබිලා තියෙනවා. ඒ වගේම මම කලින් කිව්වා වගේ අපේ නිෂ්පාදන සත්ව තෙල් හෝ සතුන්ගේ කොටස් කිසිම දෙයක් අඩංගු වෙන්නේ නැහැ. ඒ වගේම vegan අපි කියනවා plant extracts විතරයි මේ සඳහා භාවිතා කරලා තියෙන්නේ. right. GMO free කියන එකත් මම ඔයගලන්ට කතා කරා. හරි. මෙන්න මේ සහතික සියල්ල අපේ නිෂ්පාදන සඳහා තියෙනවා. මේක තමයි මට විශේෂයෙන්ම අවධාරණය කරන්න අවශ්‍ය වුණ කාරණා. හොඳයි. Cosmos Organic certification එක කියන්නේ මොකක්ද කියන එක මම ඔයගලන්ට පැහැදිලි කරා. ඉතින් මේ සහතික තාමත් වැදගත් වෙනවා අපේ ආයතනයක් විදියට නිෂ්පාදන වල තියෙන ගුණාත්මක භාවය තහවුරු කරන්න. ඒ වගේම අපේ මේ certification එක නැත්නම් මේ Cosmos Organic certify වෙන එකේට අවශ්‍ය කරන නිර්ණායකයන් ඔඩිට් කරන්නේ මේ Control Union Netherlands වලින්. මොකද ඒගොල්ලන්ට අවශ්‍යයි මේක අපි අපනයනය කරන නිසා නිවරදිව තත්ත්ව පරීක්ෂාවක් යටතේ සිද්ධ වෙනවා කියන එක certify වෙන්නේ. right. මේ විදිහට තමයි අපි සහතික ලබාගෙන තියෙන්නේ මේ Cosmos Organic සහතික පිළිබඳව. මම මේ presentation එක ඔයගලන්ට share කරන්න. ඒතර ඔයගලන්ට පහසුයි මේ පිළිබඳව හොඳ අධ්‍යයනයක යෙදිලා ඒ පිළිබඳව හොඳින් දැනුම අවබෝධය ලබා ගන්න. කස්ටමර් කෙනෙක්ට මේව වැදගත් වෙනවද? ඔව්. ඔබට මේව වැදගත් වෙනවද? ඔව්. ඔබ දන්නවා ඔබ සිලෝනිකා ආයතනයත් එක්ක සම්බන්ධ වුණාම මේ අපේ නිෂ්පාදන ඔබට පුළුවන් තව කෙනෙක්ට රෙකමන්ඩ් කරන්න. රෙකමන්ඩ් කරාම ඔයාට ප්‍රතිලාභ රැසක් හිමි වෙනවා. එකක් තමයි ඔයාට ලැබෙනවා 20% immediate profit එක. ඊට අමතරව ඒකෙන් points ලැබෙනවා. ඒ points වලට අදාළව ඔයාට පුළුවන්කම ලැබෙනවා වෙනමම trade discount එකක් ඔයාගේ bank account එකට ගෙන්න ගන්න.
ඉතින් මෙතනදී සාර්ථකම ක්‍රමවේදය තමයි ඔබත් එක්ක හොඳ ටීම් එකක් එකතු කරගන්න එක. ඒ හොඳ ටීම් එකක් එකතු කරගත්තාම ඔයාට දැවැන්ත මුදලකට යන්න පුළුවන්. ඉතින් අපේ බිස්නස් ට්‍රේනින් එක හෙට ක්‍රියාත්මක වෙනවා. අද සම්බන්ධ වෙන හැමදෙනාම හෙට බිස්නස් ට්‍රේනින් එකටත් සම්බන්ධ වෙන්න. මොකද බිස්නස් ට්‍රේනින් එකේදී අපි කියලා දෙනවා කොහොමද සිලෝනිකා ආයතනයෙන් ඕගොල්ලන්ගේ මුදල් ලිපීමේ ක්‍රමවේදය සහ සාර්ථකව ඉතාමත් ස්මාර්ට් විදිහට කොහොමද සිලෝනිකා ආයතනත් එක්ක සම්බන්ධ වෙලා තමන්ගේ මූල්‍යමය සුරක්ෂිතතාවය තහවුරු කරගන්න කියලා. ඒතර මම හැම දිනකටම ආරාධනා කරනවා හෙට දවසේ අපේ තියෙන බිස්නස් ට්‍රේනින් එකටත් සම්බන්ධ වෙන්න. මෙතන ඉන්න හැම දිනෙකම අද මීටින් එක මිස් වුණාට කමක් නැහැ. ඒ අයටත් කියන්නේ හෙට බිස්නස් ට්‍රේනින් එකත් එක්කත් සම්බන්ධ වෙන්න කියලා. කස්ටමර් කෙනෙක්ට මේ තුලින් අපේ මේ තියෙන සර්ටිෆිකේෂන් වලින් අපේ සේෆ්ටි ඇෂුරන්ස් එක නේද අපේ ප්‍රොඩක්ට් වල තියෙන ගුණාත්මක භාවයේ සේෆ්ටි එක ඒගොල්ලන්ට අපිට ඇෂුර් කරන්න පුළුවන්. ඒ වගේම අපේ නිෂ්පාදන මොන වගේ එතිකල් විදිහටද ලබා ගන්නේ ක්වොලිටි ඇෂුරන්ස් එක මේ සියල්ලම ඒ අයට වැදගත් වෙනවා. මම කලින් කතා කරා වගේ GMP සර්ටිෆිකේෂන් එක ගැන ඊළඟට සයන්ස් කොහොමද මේ තුල ක්‍රියාත්මක වෙන්නේ කියන එක පිළිබඳව ඔයගලන්ට මනා වැටහීමක් ලබා ගන්න පුළුවන් අපේ මේ නිෂ්පාදන වල තියෙන මේ ගුණාත්මක භාවය පිළිබඳව වැඩසටහන වලට ඔබ සහභාගී වුණාම නේද? ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ නිෂ්පාදන වල තියෙන මේ ගුණාත්මක භාවය ඔබට අත්දැකීමක් බවට පත් කරන්න. ඒ කියන්නේ අපේ තියෙනවා දැන් 25 වෙනිදා තියෙන අපේ ඔෆිස් එකේ කෝපරේට් ඔෆිස් එක තියෙනවා 25 වෙනිදා සිලෝනිකා ඔපචුනිටි මීටින් එකක්. ඒතකොට සිලෝනිකා ඔපචුනිටි මීටින් එකට එන්න එතනදී ඔයගලන්ට විශේෂ අත්දැකීමක් ලබා ගන්න පුළුවන් අපේ නිෂ්පාදන වල තියෙන ගුණාත්මක භාවය පිළිබඳව ලයිව් ඩෙමොන්ස්ට්‍රේෂන් එක අපි ඔබට ඒ අවස්ථාව ලබා දෙනවා. ඒ නිසා 25 වෙනිදා ඔයගලන්ට එන්න පුළුවන් අපේ ඔෆිස් එකට. අපි සංවිධානය කරලා තියෙනවා පුංචි වැඩසටහනක්. පුංචි වැඩසටහනක් නෙමෙයි විශේෂ වැඩසටහනක්. ඉතින් ඔබ එනකොට අලුත් අය කීප දෙනෙකුත් එකතු කරගෙන එන්න කියලා අපි ආරාධනා කරනවා. රයිට්. මේ විදිහට තමයි අපි තාක්ෂණික මෙවලම් ක්‍රියාත්මක වෙන්නේ. ඔගොල්ලෝ දන්නවා අපේ තියෙන ප්‍රොඩක්ට්ස් වල තියෙන තාක්ෂණික පැතිකඩ තමයි මම මේ විදිහට විග්‍රහ කරලා තියෙන්නේ. අපි භාවිතා කරන දේවල් භාවිතා කරනකොට ඇයි අපි මේ දේවල් භාවිතා කරන්නේ කියලා. නේද? විශේෂයෙන්ම අපි දන්නවා විටමින් A, E, F වගේ දේවල් අපි පාවිච්චි කරනකොට සැලකිලිමත් වෙන්න ඕන ආකාරය. මොකද ඒවට අපි කියනවා ADEC කියලා. Fat soluble vitamins. නේද? මේදියත් එක්ක තමයි ඒවා දී වෙන්නේ. ඒකට අපි ඒක ෆෝමියුලේට් කරගන්න ඕනේ, ඒක භාවිතා කරන්න ඕනේ විශේෂ විදිහකට. නේද? ඉතින් අපි මේ වගේ හැම ගන්න ඉන්ග්‍රීඩියන්ට්ස් හැම එකක් පිළිබඳවම අපි සැලකිලිමත් වෙනවා. විශේෂයෙන්ම අපි භාවිතා කරන්න නැති දෙයක් තමයි මිනරල් ඔයිල්ස්. ඔයගොල්ලෝ දන්නවා අර සින්තටික් ඔයිල්ස්. නැත්නම් අපි කියනවා khනිජ ද්‍රව්‍ය වලින් ලබා ගන්න තෙල් වර්ග නැත්නම් පෙට්‍රෝලියම් වේස්ටේජස් වලින් ගන්න තෙල් ඔයිල් එහෙම අපි පාවිච්චි කරන්නේ නැහැ. මොකද ඒ ඔයිල් වලින් ගොඩාක් හොඳ නැති අහිතකර ප්‍රතිවිපාක සිද්ධ වෙනවා. ඔයගොල්ලෝ දන්නවා සියුම් සිදුරු තියෙන දේවල් නැත්නම් අපි කියනවා පෝස් ක්ලොග් වෙනවා කියලා සමේ තියෙන. ඉතින් අපි ඒවා භාවිතා කරන්නේ නැති නිසා අපේ විශ්වාසනීයත්වයේ ඇෂුරන්ස් එක ඔයගලන්ට ලබා දෙන්න පුළුවන්. රයිට්. ඉතින් මම මේ හැම දෙයක්ම ඔයගලන්ගේ දැනුම සඳහා එකතු කරන්නේ and අපේ නිෂ්පාදන වලට එකතු කරලා තියෙන preservation free preservation එක. preservative free preservation එක. මොකද්ද මේ කියන්නේ? කල් තබා ගැනීමේ ද්‍රව්‍ය අඩංගු නොවන කල් තබා ගැනීමේ ක්‍රමවේදයක් අපි භාවිතා කරලා තියෙනවා. මොනවාද මේකට භාවිතා කරලා තියෙන්නේ? විටමින් E, rosemary extracts ඒකෙන් පුළුවන්කම ලැබෙනවා යම්කිසි නිෂ්පාදනයකට මේව එකතු කරාම shelf life එක නැත්නම් ඒක කල් තබා ගැනීමේ ගුණාත්මක භාවය වැඩි දියුණු කරන්න. ඒතර අපිට වෙනම විශේෂයෙන් කල් තබා ගැනීම දේවල් මේකට දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. airless packaging අපි කරගත්තාම අපිට parabens use කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඊළඟට අපිට භාවිතා කරන්න පුළුවන් fermented actives කියලා කියන්නේ මොනවද මේ lactobacillus කියලා කියන්නේ නේද? probiotics ලා. ඒතර අපි probiotics පාවිච්චි කරොත් අපිට පුළුවන්කම තියෙනවා විශේෂයෙන්ම අපි body butter වල අපි probiotics ලා පාවිච්චි කරලා තියෙනවා නේද? lactobacillus කියලා කියන අපිට හිතකර සුද්ධ ජීවීන් කියලා. ඒතර ඒකේ තියෙන shelf life එක ඒක කල් තබා ගැනීමේ හැකියාව වර්ධනය වෙනවා කිසිම chemical එකක් අපි ඇතුළත් නොකර. ඉතින් මෙන්න මේ විදිහේ අධි තාක්ෂණික මෙවලම් රාශිය අපේ මේ නිෂ්පාදන ගොඩනගා ගැනීමේදී ඔබ අතරපත් වෙනවා. right? අපි බලමු මොනවද ඉන්ග්‍රීඩියන්ට්ස් විදිහට මේ සිලෝනිකා ආයතනයේ නිෂ්පාදන වලට භාවිතා කරලා තියෙන්නේ කියලා. හරි. එහෙනම් අපි හැමෝම බලමු මොනවද ඉන්ග්‍රීඩියන්ට්ස් මොන වගේ ඉන්ග්‍රීඩියන්ට්ස්. අපි විශේෂයෙන්ම කොකනට් ඔයිල් බේස් එක නැත්නම් කොකනට් ඔයිල් අපි පාවිච්චි කරලා තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා මේකේ තියෙනවා කොකනට් ඔයිල්,
cold press technology එක යටතේ භාවිතා කරන්නේ. ඔයගොල්ලෝ දන්නවා coconut oil වල lauric acid තියෙනවා. lauric acid අපි හඳුනාගන්නේ මව් කිරි වල. ඊට අමතරව මේ පොල් තෙල් වලත් තියෙනවා. lauric acid ඉතාමත් වටිනා දෙයක්. ගුණාත්මක භාවයෙන් අතිශය වැඩි. හැබැයි වෙලා තියෙන්නේ අපි සාමාන්‍යයෙන් ගන්න පොල් තෙල් වල lauric acid නැහැ. මොකද ඒවා heat press අධික උෂ්ණත්වය යටතේ ඒවා විනාශ වෙලා යන නිසා. හරි. ඒකට අපි ප්‍රධානම ingredient එකක් විදිහට අපි coconut oil use කරනවා. ඒ වගේම essential oils. ගොඩක් essential oils rosemary වෙන්න පුළුවන්, eucalyptus වෙන්න පුළුවන්, turmeric වෙන්න පුළුවන්, cinnamon bark oil වෙන්න පුළුවන්. මේ ආදී වශයෙන් pepper oil වෙන්න පුළුවන්. මේ ආදී වශයෙන් අපි පාවිච්චි කරනවා ගොඩාක් botanical compounds වල තියෙන oil වර්ග. අපි ඒවට කියන essential oils විදිහට අපි පාවිච්චි කරනවා. ඔයගොල්ලෝ දන්නවා essential oil වල therapeutic සහ aromatic කියන ගුණාත්මක භාවයන් දෙකම තියෙනවා. ප්‍රතිකාරයක් විදිහටත් ඒක පාවිච්චි කරන්න පුළුවන්. සමේ ගුණාත්මක භාවය වැඩි දියුණු කරන්න. ඒ වගේම සුවඳ ඇති කරන දෙයක් විදිහටත් අපිට පාවිච්චි කරන්න පුළුවන්. right. aloe vera. විශේෂයෙන්ම අපේ නිෂ්පාදන වල තියෙන මූලිකම දෙයක් තමයි aloe vera. ඔයගොල්ලෝ දන්නවා aloe vera වලින් තෙතමනය වර්ධනය කරනවා. සූත්නස් එක නැත්නම් සුසිනිදි භාවය වර්ධනය කරනවා. ප්‍රදාහයන් වළක්වනවා. නේද? sunburns හිරුගෙන් සිදුවෙන burning එක අවම කරනවා නේද? healing regeneration කියලා කියන්නේ සෛල ප්‍රතිනිර්මාණය වීමට අවශ්‍ය කරන support එක යා ලබා දෙනවා. ඉතින් මේ ingredient එක ලබා ගන්නකොට පාවිච්චි කරන technology එක ඔයගලන්ට මේ use කරන විදිහ පෙන්නලා තියෙනවා සිලෝනිකා ආයතනයේ. We use cold press purifying aloe vera extracts. අපි purifying කරපු cold press aloe vera extracts තමයි අපි පාවිච්චි කරන්නේ. right? මේ විදිහට තමයි අපි aloe vera ගැන කතා කරන්නේ. ඒ වගේම අපි cinnamon bark oil විශේෂයෙන්ම කුරුදු පොත්තේ තියෙන bark oil එක අපි ලබා ගන්නවා. natural antibacterial antifungal නැත්නම් පුස් රෝග වළක්වන විස බීජ නාශන ගුණයක් ඔයගොල්ලෝ දන්නවා cinnamon වල oil වල තියෙනවා. blood circulation එක විශේෂයෙන්ම blood circulation එක ගොඩක් වැදගත් skin එකේ ලස්සන වෙන්න glow එක වැඩි වෙන්න නේද? glowing skin එකක් ලබා ගන්න. acne cause කරන බැක්ටීරියා තියෙන ඔය කුරුලෑ ආසාදන සහ acne වලට cause වෙන හේතු වෙන බැක්ටීරියා ඒවා වළක්වන්න මේ cinnamon bark oil වලට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒකට අවශ්‍ය කරන ටෙක්නොලොජි එක භාවිතා කරලා තියෙන ටෙක්නොලොජි එක ඔයගලන්ට මේ පේන්න තියෙනවා. Provitamin B5 නැත්නම් අපි ඒකට කියන panthenol කියලා. මේ provitamin B5 මේ ගැඹුරින් තෙතමනය ලබා දීම සඳහා ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම තෙතමනය රඳවා තවා ගන්නත් ඉතාමත් වැදගත් වෙනවා. ස්කින් එකේ elasticity එක කියන්නේ නම්‍යශීලීත්වය සහ softness මෘදු භාවය එකෙන් වර්ධනය කරනවා. ඒ වගේම ස්කින් එකේ තියෙන barriers ඔයගොල්ලෝ දන්නවා ඉතාමත් වටිනවා නේද? ස්කින් එකේ barriers තියෙන තරමට හොඳයි. barriers වලට හානියක් නොවෙන්න තමයි barriers අතික්‍රමණය කරගෙන යන්න ඕනේ. barriers strength කරන්න barriers strength කරන්න තමයි barriers වලට යන්න ඕනේ නේද? පැහැදිලි නේද මම කියන එක? ඒතර එතකොට මේ අපි vitamin B5 අපි use කරනවා අපි මට කියන panthenol pro vitamin B5 කියලා. right? ඉතින් මේක use කරන ටෙක්නොලොජි එකත් ඔයගලන්ට දක්වලා තියෙනවා. glycerin අපි හඳුනා ගන්නවා තෙතමනය සමේ ගැඹුරට අරගෙන යන්න පුළුවන් එයා ස්පේස් එකක් බිල්ඩ් කරන ටූල් එකක් විදිහට නේද? glycerin. විතර glycerin ගොඩක් වෙලාට පාවිච්චි කරන්නේ යම්කිසි ingredients එකක තියෙන ගුණාත්මක භාවය හොඳ moisture එකක් එක තෙතමනයක් එක්ක සමේ අභ්‍යන්තරයට ගිහිලා සීල් කරගන්න නැත්නම් සමේ අභ්‍යන්තර දක්වා අරගෙන යන්න. ඉතින් අපි පාවිච්චි කරන glycerin ඒකෙන් skin එක smooth විදිහට soft විදිහට තියාගන්න පුළුවන්කම තියෙනවා. right? active charcoal. මේ active charcoal හරි වැදගත් විශේෂයෙන්ම තෙල් අධික සමක් තියෙන අයට problematic skin එකක් තියෙන අයට නැත්නම් කුරුලෑ ආසාදන බහුල කෙනෙක්ට මේක ඉතාමත් වැදගත්. මේ active charcoal කියලා කියන්නේ අපි දන්නවා මේක charcoal එක අරගෙන ඒකේ තියෙන ඉලෙක්ට්‍රෝන වල සමස්ථානිකයන් වෙනස් කරලා මේක සක්‍රිය කරලා තියෙනවා. මේ රැඩිකල් කරලා තියෙනවා. ඒතකොට එයා අපි සමට ලබා දුන්නාම සමේ තියෙන සම අභ්‍යන්තරයේ තියෙන බැක්ටීරියා නැත්නම් ඉම්පියුරිටිස් ඇද ගැනීමේ ශක්තියක් නැත්නම් ඒවා සක් කරලා එළියට ගන්නීමේ හැකියාවක් මේ ඇක්ටිව් charcoal වලට තියෙනවා. ඉතින් විශේෂයෙන්ම තෙල් අධික සමක් සහ කුරුලෑ ආසාදන බහුල සමක් තියෙන කෙනෙක්ට මේ ඇක්ටිව් charcoal තියෙන ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරන එක හොඳයි. ඉතින් ඒ සඳහා අපි ටෙක්නොලොජි එක පාවිච්චි කරලා තියෙනවා. tea tree oil උත් ගොඩක් හොඳයි තෙල් අධික සමකට natural antibacterial anti-inflammatory එකක්. acne අඩු කරනවා නැත්නම් අපි කියන කුරුලෑ ආසාදන අඩු කරනවා, redness එක, irritation එක අඩු කරනවා, අර අපි කියන්නේ කසනවා වගේ irritate වෙන ස්වභාවය clear වෙන්න අර අපි කියන්නේ සමේ තියෙන කැලල්
අපි තුම් කුරුල්ලේ ආසාදන නිසා කැලල් තියෙනවා කියලා නේද? බ්ලැක් හෙඩ්ස් ඇවිල්ලා ඒව වර්ධනය වෙලා ස්ප්‍රෙඩ් වෙලා තියෙනවා නම් අපිට පුළුවන් මේ ටී ට්‍රී ඔයිල් වලින් ඒක ඉවත් කරන්න. right. මේ ටී ට්‍රී ඔයිල් උත් අපි පාවිච්චි කරනවා අපේ ප්‍රොඩක්ට්ස් වලට. ටර්මරික් ඔයිල් ඔයගොල්ලෝ හැමෝම දන්නවා මේ කහ මේ ටර්මරික් රූට් ඔයිල් තමයි පාවිච්චි කරන්නේ. විශේෂයෙන්ම කහ ගහේ අලය මේ අපි මේ කමර්ෂල් පර්පස් වලට මේ අපි කහ ආහාරයට ගන්න කහ සඳහා ගන්න විදිහට නෙමෙයි මේකදි ගන්න. මේ අලය මේ රූට් එක මේ ගොඩක් කල් තියෙනවා. අවුරුදු 2ක් විතර පරණ වෙන්න තියෙනවා. ඒතකොට ඒකේ මුල් වල ඝනත්වය වැඩි වෙලා මේ මුල් වලට ලොකු සාන්ද්‍රණීය එක්ස්ට්‍රැක්ෂන් නැත්නම් අපි කියන එසෙන්ස් එකතු වෙනවා. ඒතකොට මේ මුල් වලින් තමයි මේ essential oil ලබා ගන්න. ඒවයි ගුණාත්මක භාවය ඉතාමත් වැඩි. ස්කින් එක බ්‍රයිට් වෙන්න. හොඳට අපි කියන්නේ දිදුලන සමක් ලබා ගන්න කියලා. අපි අර දැන් ඔක මේ වැරදියට එකක් යනවා නේද? වැරදි ට්‍රෙන්ඩ් එකක් යනවා. මේ ඔක්කොම සුදු වෙන්න දඟලනවා. සුදු වෙන එක නෙමෙයි අපි කරන්න ඕනේ. අපි ග්ලෝ වෙන එක කරන්න ඕනේ. අපේ ස්කින් එකේ තියෙන බ්ලීචිං නැත්නම් ස්කින් එකේ තියෙන මෙලනින් ටික විනාශ කරලා දාලා ස්කින් එක රිස්ක් එකකට දාන එක නෙමෙයි කරන්න ඕනේ. ස්කින් එක අභ්‍යන්තරයේ තියෙන ගුණාත්මක භාවයෙන් කැරටින් ටික බිල් කරලා yellowish ලස්සන glowing look එකක් ගන්න එක තමයි ඕනේ සමට හිත කරන ඕන ආකාරයට. ඉතින් ඒක තමයි මේ turmeric oil වලින් කරන්න පුළුවන් දේ. ඉතින් ඒක අපි භාවිතා කරලා තියෙනවා නේද? ඒ වගේම අපි moringa extracts නැත්නම් මුරුංගා ඔයගොල්ලෝ දන්නවා මේව පාවිච්චි කරලා තියෙනවා antioxidant එකක් හොඳ ප්‍රතිඔක්සිකාරකයක් vitamin and minerals බහුල දෙයක් ස්කින් එක රීජනරේෂන් එකට ගොඩාක් බලපාන. ඔයගොල්ලෝ දන්නවා අපේ ස්කින් එකේ second layer එකේ තියෙනවා නේද protein resources දෙකක් collagen සහ elastin කියලා. ඉතින් ඒවා build වෙන්න protein build වෙන්න මේක ගොඩාක් හොඳ හිතකරව බලපානවා. විශේෂයෙන්ම collagen වලින් තමයි සමේ firmness එක සම උඩට තල්ලු කරලා තියෙන එක fiber එකක් වගේ නේද? ඊට පස්සේ elastin වලින් තමයි සමට අවශ්‍ය කරන නම්‍යශීලීත්වය ලබා දෙන්නේ. ඉතින් මේ දෙකම තියෙන්න ඕනේ. ඒකට ගොඩක් හොඳ සපෝට් එකක් දෙන්න පුළුවන් මේ මොරින්ගා එක්ස්ට්‍රැක්ට්ස් වලින්. ස්ට්‍රෙස් අඩු කරන්න සමේ ඇති වෙන නේද? සම ස්ට්‍රෙස් වුණාම ඇලර්ජි කන්සර්න්ස් දෙනවා නේද? එක ප්‍රොබ්ලමැටික් ස්කින් එකක් බවට පත් වෙනවා. අන්න ඒව වළක්ව ගන්නත් මේ මොරින්ගා එක්ස්ට්‍රැක්ට්ස් වලින් පුළුවන්කම තියෙනවා. right. ඊළඟට honey extracts අපි ගත්තොත් honey මේක ඇවිල්ලා bee honey, pure bee honey antibacterial impact එකක් තියෙනවා. moisturize කරනවා, තෙතමනේ ආරක්ෂා කර ගන්නවා. heals wound ගොඩක් අපේ සමේ අපිට නොපෙනෙන ස්ලිප්ස් වල සමේ ඊළඟට අපේ අnder areas වල wounds තියෙනවා. මොකද මේ ප්‍රදේශ ස්කින් එකේ හරි සංවේදී සහ ඉතාමත් සියුම් ලේයර් හරහා ඩැමේජ් වෙලා තියෙන්න පුළුවන් නේද? ඒ වගේ wounds තියෙනවා. සමේ අපිට පේන්නේ නැහැ. ඒ wounds සමහරකට රතු පාට පැච් එකක් විදියට, රතු පාට පිපිලක් විදියට, dark surface එකක් විදියට, dark area එකක් විදියට තමයි ඔයාලට පේන්නේ නේද? එක එක color වෙලා. දැන් ඔයගොල්ලෝ දැකලා ඇති අපේ සම ගත්තාම සමහරකට අපේ පිට වෙන්න පුළුවන්, අත වෙන්න පුළුවන්, මුහුණ වෙන්න පුළුවන්. සමේ මේ දුර්වර්ණ even නැහැ skin tone එක even නැහැ. tone එකේ differences තියෙනවා. අන්න ඒ වගේ ඒවට ගොඩක් හොඳයි මේ ඒකේ සම අභ්‍යන්තරයේ තියෙන මේ wounds නැත්නම් තුවාල වෙලා ඒවා collagen layer ඇතුළට හිමීට සූක්ෂමව blood vessels damage වෙලා සියුම් ඒවා damage වෙලා ඒ collagen layer අතරට ගිහිල්ලා එයා ඝනකම වුණාට පස්සේ තමයි මේ pigments විදිහට අපි දකින්නේ. ඉතින් මේ honey extracts වලට පුළුවන්කම තියෙනවා ඒවා පිරිසුදු කරන්න, clear කරන්න. ඉතින් අපි ගොඩක් නිෂ්පාදන සඳහා මේ bee honey පාවිච්චි කරලා තියෙනවා. jojoba oil ඔයගොල්ලෝ දන්න jojoba seed එකෙන් තමයි මේ jojoba oil එක ගන්න නේද? jojoba oil එක කියලා කියන්නේ skin එකේ natural sebum protect කරන එකක්. නැත්නම් සමේ තියෙන ස්වභාවික තෙල් නිපදීමේ ක්‍රියාවලිය සක්‍රිය කරන සහ ඒවා protect කරන දෙයක්. මොකද ඒක similar. මේකේ component එක natural sebum වලට similar. ඒතර ඒකට moisture එක හොඳට ආරක්ෂා කර ගන්න පුළුවන්. ඒ වගේම ගැඹුරින් තෙතමනේ ආරක්ෂා කර ගන්න, post clog වෙන්නේ නැති වෙන්න. අර අපි කිව්වේ නැත්තම් oilment එකක් හරි මොන හරි දෙයක් අපි පාවිච්චි කරනකොට clog වෙනවා නේද? clog වෙනවා කියලා කියන්නේ pores සමහරට සිදුරු ඒ තියෙනව වැහෙන්න බලනවා. එතකොට skin එකේ ස්වභාවික ක්‍රියාවලියට සිදුවෙච්ච බාධාව නිසා යම් skin concerns ඔයාට එන්න පුළුවන්. ඉතින් සිලෝනිකා ආයතනයේ මේක අපේ ටෙක්නොලොජි එක තුල අපි මේක් ෂුවර් කරනවා එහෙම දෙයක් නොවෙන්න වග බලා ගන්න. පුළුවන් තරම් අවම කරන්න. right? ඊළඟට අපි කියන්නේ ස්කින් එකේ තියෙන බැරියර්ස් රීස්ටෝර් කරනවා. මොකද ස්කින් එකේ බැරියර්ස් ඉතාමත් වැදගත්. සමට හානි නොවෙන්න ඒවා නැවත ප්‍රතිනිර්මාණය වීමක් මේකෙන් සිද්ධ වෙනවා.
ෂෙයා බටර් මේ ෂෙයා බටර් කියලා කියන්නේ ෂෙයා කියලා මේ තියෙනවා මේ ලොකු නට් එකක් නේද දහන්නේ බීජයක් නට්ස් කියලා අපි කියන්නේ නේද මේ බීජයෙන් තමයි මේ ෂෙයා බටර් ලබා ගන්න විශේෂම දකුණු අප්‍රිකාව මූලික කරගෙන මේක ගොඩාක් කොස්මෙටික්ස් වල පාවිච්චි වෙනවා හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේක ගන්න ග්‍රේඩ් එක දැන් මේක ගන්න ග්‍රේඩ් එක තියෙනවා මේක ස්ක්‍රේප් කරලා මේක වතුරට දාලා ඊට පස්සේ ඒකේ යට මණ්ඩි වගේ තැම්පත් වෙන්න තියලා ඒ ටික අරගෙන ඒක පියුරිෆයි කරලා ඒකට ග්ලිසරින් දාලා මේ වගේ ලොකු ප්‍රොසෙස් එකක් තියෙනවා මේක කොස්මෙටික්ස් වලට භාවිතා කරනකොට නේද ඉතින් අපි ඒ ග්‍රේඩ් එකේ තියෙන ෂෙයා බටර් පාවිච්චි කරනවා විශේෂයෙන්ම තෙතමනේ ආරක්ෂා කරගන්න ස්කින් එකේ softness එකට ඉතින් ෂෙයා බටර් ගොඩක් වෙලාවට විටමින් A, E and fatty acids වලින් අණු උණයි. ඉතින් ඒක විටමින් and minerals උත් ලබා දෙනවා. ඒ වගේම සපෝට් කරනවා ස්කින් එකේ තියෙන නම්‍යශීලීත්වයට සහ බැරියර් රිපෙයාර් කරන්නත් ඒක බලපානවා. right? විටමින් E ඔයගොල්ලෝ හැමෝම දන්න දෙයක් නේද? powerful antioxidant එකක්. ඒ වගේම පරිසරයෙන් සිදුවෙන හානි වලින් ඩැමේජ් වෙන එක ස්කින් එක අඩු කරනවා. ස්කින් එක හීල් වෙන්න නැත්නම් අපි කියන සුවපත් වෙන්න තෙතමනේ ආරක්ෂා වෙන්න විටමින් E තාමත් වැදගත් වෙනවා. ඉතින් අපේ නිෂ්පාදන වල විටමින් E තියෙනවා. sunflower oil අපි කියන omega 6 omega 3 අපිට අවශ්‍යයි ස්කින් එකට. ඉතින් මේ sunflower oil වල omega 6 අන්තර්ගත වෙනවා. strengthening barriers ස්කින් එකේ තියෙන barriers strengthen කරන්න මේක බලපානවා. dryness එක නැති කරන්න inflammation කියලා ප්‍රදාහයන් වළක්වන්න සූත්නස් එක සුනින්ද භාවයේ වර්ධනය වෙන්න මේ sunflower oil අපිට භාවිතා කරන්න පුළුවන්. castor oil කියන්නේ ඔයගොල්ලෝ හැමෝම දන්න මේ එඬරු තෙල් කියලා කියන්නේ අර එඬරු ඇට තියෙන නේද? එඬරු ඇට වලින් ගන්න එඬරු තෙල්. ඉතින් මේක හරි වටිනවා. අපි ගණන් ගන්නෙත් නෑ නේද? සමහරලාට එඬරු තෙල් කිව්වට ගණන් ගන්නවත්. හැබැයි මේක කොච්චර වටිනවද කියලා බලන්න නේද? ගැඹුරින් තෙතමනේ ආරක්ෂා කර ගැනීම සඳහා කොලජන් සහ ඉලාස්ටින් ප්‍රොඩක්ෂන් එකට බලන්න ඍජුවම ක්‍රියාත්මක වෙනවා කොලජන් සහ ඉලාස්ටින් ප්‍රොඩක්ෂන් එකට. ස්කාස් අඩු කරන්න සමේ තියෙන ඔය ලප කැලැල් දුර්වාර වෙච්ච තැන් බ්ලෙමිෂස් අඩු කරන්න මේ castor oil පාවිච්චි කරන්න පුළුවන්. ඒක ඔයගලන්ට පේනවා අපි මොන වගේ ටෙක්නොලොජි එකක් ඒ සඳහා භාවිතා කරනවද කියන එක. right. ඊළඟට essential oil විශේෂයෙන්ම orchid වල තියෙන essential oil ඊළඟට සමහර plants වල තියෙන සමහර මල් වල තියෙන විශේෂම ඔයගොල්ලෝ දන්නවා අපි ඉදිරියේදී ඔයගලන්ට ලබා දෙන ප්‍රොඩක්ට් එකක් තියෙනවා ඒකේ essential oil එක ඔයගලන්ට fish oil එකක් බවට පත් වෙනවා දැම්ම මම කියන්නේ මොකද්ද ප්‍රොඩක්ට් එක මොකද්ද කියලා එතකොට ඒක සර්ප්‍රයිස් වෙන්නේ නැහැ නේද අපි launch කරන්න ළඟදීම ඒක මේ මාසය ඇතුළතින්ම අපිට launch කරන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා ඉතින් ඒක ගත්තත් මේ essential oil ගොඩක් වැදගත් වෙනවා විශේෂයෙන්ම අපි ගත්තොත් orchid වල තියෙන essential oil එක ගත්තොත් regenerate hydrate skin නැත්නම් අපි කියනවා නැවත සෛල වර්ධනය වෙන්න තෙතමනේ ආරක්ෂා වෙන්න fine lines අපි කියන්නේ සියුම් රැලි සහිත ස්වභාවයන් ගැඹුරු රැලි සහිත ස්වභාවයන් තියෙනවා අඩු කරන්න සහ ස්කින් එක ග්ලෝ වෙන්න මේකට rich in minerals නැත්නම් අපි කියනවා khනිජ ලවණ සහ ප්‍රතිඔක්සිකාරක බහුල දෙයක් තමයි මේ orchid essential oil. ඉතින් අපේ products වලට අපි පාවිච්චි කරන ඔයගොල්ලෝ දාන අපේ collections වල තියෙන එක collection එකක් orchid lux collection කියලා. ඒතර orchid lux collection එක ගොඩාක් වෙලාවට අපි පදනම් වෙලා තියෙන්නේ මෙන්න මේ orchid essential oil එක මත. hibiscus අපි මේකට කියනවා botox plant එකක් කියලා. මොකද මේක හරි රුජුවම නැත්නම් අපි කියන හරි strong විදිහට react කරනවා මේ fungus වලට එරෙහිව. ඉතින් අපි මේක cold press technology එක යටතේ nano emulsified actives බවට පත් කරලා තමයි මේ hibiscus extracts පාවිච්චි කරන්නේ. මේක exfoliate කරන්න පුළුවන්කම ලැබෙනවා මරණු සම ඉවත් කරන්න ස්වභාවිකවම සමේ තියෙන නම්‍යශීලීත්වය සහ texture එක සම මතු පිට texture එක improve කරන්න මේ hibiscus extracts වලට පුළුවන්කම තියෙන තියපියක්. අපි ඒව ගන්න තාක්ෂණේ යටින් දාලා තියෙනවා මම හැම එකක්ම කියවන්නේ නැහැ නේද? මොකද මේක මම ඔයගොල්ලොත් එක්ක share කරන නිසා. lavender oil lavender නම් මේක අපි imported oil එකක් විදිහට අපේ රටේ lavender ගොඩක් හැදෙනවා ගොඩනගනවා අඩුයිනේ නේද? විශේෂයෙන්ම සමයේ තියෙන irritations වළක්වන්න irritations කියලා කියන සමෝය කසන allergy concerns වෙන එක වළක්වන්න skin එක calm කරන්න ගොඩක් වැදගත් වෙනවා antibacterial and ප්‍රදාහයන් වළක්වන්න
ඇන්ටිබැක්ටීරියල් කියලා කියන්නේ අපි බැක්ටීරියා වලට විරුද්ධව සටන් කරන්නත් මේකට පුළුවන්කම ලැබෙනවා. රිලැක්සේෂන් එකට දැන් අපි කියන්නේ ලැවෙන්ඩර් සුවඳ හරියට මනසට හොඳ රිලැක්සේෂන් එකක් කියලා නේද? අපි ලැවෙන්ඩර් සුවඳ ඒකනේ අර මේ අපේ තියෙනවා ලවිෂින් ග්ලෝ කියලා මේ ලැවෙන්ඩර් එක්ස්ට්‍රැක්ට්ස් වලින් ලැවෙන්ඩර් එසෙන්ෂල් ඔයිල් වලින් හදපු බොඩි ස්ක්‍රබ් එකක් නේද? ලවිෂින් ග්ලෝ කියලා. ඉතින් ලවිෂින් ග්ලෝ බොඩි ස්ක්‍රබ් එක ඔයගලන්ට පාවිච්චි කරනකොට දැන් විශේෂයෙන්ම ඔයගොල්ලෝ නානකොටනේ පිරිසුදු වෙනකොටනේ. ඒතර හොඳ කාමින් ඉෆෙක්ට් එකක් ඒකේ දැනෙනවා බොඩි ඇන්ඩ් මයින්ඩ් දෙකටම. right? ඉතින් ඒකට විශේෂ ටෙක්නොලොජි එකක් අපි පාවිච්චි කළා. බීවැක්ස්. අපි මැස්සන්ගේ මේ බීවැක්ස් අපි පාවිච්චි කරලා තියෙන විශේෂයෙන්ම මේක පාවිච්චි කරලා තින්නේ ලිප් බාම් වලට ස්කින් එකේ බැරියර්ස් හොඳට ප්‍රොටෙක්ට් කරනවා. මොයිස්චර් එක නැත්නම් තෙතමනය ලොක් කරලා තියාගන්න. විශේෂයෙන් අපේ ලිප්ස් වලට තෙතමනය අත්‍යවශ්‍යයි, බොඩි එකට තෙතමනය අවශ්‍යයි. ඒක ලොක් වෙන්නත් ඕනේ. නැත්නම් ඒක වියෝජන වෙලා යනවනේ. ස්කින් එක මෘදු භාවය සහ සූත්නස් එක සුසිනිඳු භාවය ආරක්ෂා කරන්න පුළුවන්කම ලැබෙනවා මේ බී වැක්ස් වලින්. ඉතින් අපේ හනි ලක්ස් කලෙක්ෂන් එකේදී බී වැක්ස් පාවිච්චි කරලා තිනවා බී හනිත් එක්කම, බී පැණිත් එක්කම. right. ඉතින් මේවා අපි භාවිතා කරන දේවල් කතා කරනකොට ඒක ටෙක්නොලොජි එක කතා කරනකොට මේවා ගොඩක් හොඳින් අපිට පුළුවන්කම ලැබෙන අපේ නිෂ්පාදන පිළිබඳව හොඳ අවබෝධයක් නැත්නම් විශ්වාසනීය අවබෝධයක් ඔබ ඇසුරු කරන පාරිභෝගිකයන්ට ලබා දෙන්න. ඉතින් ඒ නිසා තමයි අපි මේ දේවල් ටිකක් වැඩි වෙලා අරගෙන සාකච්ඡා කරේ නේද? අපි බලමු මේ සිලෝනිකා ආයතනය තියෙන ප්‍රොඩක්ට් සහ ඒවට අවශ්‍ය කරන ඉන්ග්‍රීඩියන්ට්ස් කොයි විදිහටද භාවිතා කරලා තියෙන්නේ කියලා. දැන් අපි බලමු පළවෙනිම ප්‍රොඩක්ට් රේන්ජ් එක අපේ තියෙන Golden Botanics collection කියලා එකක් තියෙනවා. Golden Botanics collection. මෙන්න මේ collection එක යටතේ ඔයගලන්ට face wash 3ක් ලැබෙනවා. Sinavera nourishing face wash එක, charcoal tea tree purifying face wash එක, turmeric moringa glow face wash එක. ඒතර මේකේ Sinavera nourishing face wash එක ඕනම skin type එකට use කරන්න පුළුවන්. විශේෂයෙන්ම මේක ගොඩක් ඕගලන්ට recommend කරපුවා mensලාට පිරිමි අයට. මොකද ඒගොල්ලෝ අර cinnamon වල තියෙන සුවඳටත් කැමති සහ මේකේ ගොඩක් ඒ අයට දහඩිය එනවා. ඊළඟට වැඩිපුර ගොඩක් වෙලාවට දහඩිය දාන එකට අමතරව තෙල් ඒ කියන්නේ පිරිසුදු විය යුතු තෙල් තියෙනවා නේද? අන්න ඒ වගේ දේවල් ඉවත් කරගන්න පුළුවන් මේ Sinavera nourishing face wash එක. දැන් especially ඔයගලගේ ගෙදර ඔබ පාවිච්චි කරනවා නම් ඔබට පාවිච්චි කරන්නත් පුළුවන්. ගෙදර හැම කෙනාටම පාවිච්චි කරන්න පුළුවන්. මූණ පිරිසුදු කරගන්න. මේකෙදි මේ බොටල් එකේ උඩ ටිප් එක ඔයා ඕපන් කරන්න. ඕපන් කරලා ඔයා අනිත් පැත්ත හැරවුවට මේකේ තියෙන ලික්විඩ් එක පල්ලෙහාට වැටෙන්නේ නැහැ. මොකද මේකේ එසෙන්ස් බේස් එකක්. කරුණාකරලා පුංචි දෙයක් මතක තියාගන්න. මේකේ ගන්න ඕනේ බොහොම පොඩ්ඩයි. මේ බොටල් එක මැද්දෙන් පොඩ්ඩක් ප්‍රෙස් කරන්න. ප්‍රෙස් කරාම ඩ්‍රොප් එකක් වැටෙයි අතට. ඒ ඩ්‍රොප් එක විතරයි ඔයාට එකවරකට ඕනේ. හරියටම කඩලයට ඒක ප්‍රමාණයක් කිව්වොත් නිවැරදියි. හරි. අපිට පුළුවන්කම ලැබෙනවා මෙන්න මේ Sinavera කියන ප්‍රොඩක්ට් එක ඒ විදිහට පාවිච්චි කරන්න. ඊළඟට අපිට charcoal and tea tree purifying face wash එකක් තියෙනවා. ඒක අපි පාවිච්චි කරන්නේ තෙල් අධික සමක්. අපි කියන්නේ ගොඩක් තෙල් අධික සමක් තියෙන අයට නේද? කුරුලෑ ආසාදන බහුල කෙනෙක්ට මූණේ ප්‍රොබ්ලමැටික් ස්කින් එකක් තියෙන කෙනෙක්ට මෙන්න මේ charcoal and tea tree purifying face wash එක පාවිච්චි කරන්න පුළුවන්. turmeric and moringa එක ඕනම skin type එකකට පාවිච්චි කරන්න පුළුවන්. විශේෂයෙන්ම අපි ගන්න glowing skin එක අර සුදු වෙන්න ඕන අය ඉන්නේ නේද? ටිකක් මේකේ සුදු වෙනවා කියනකට වඩා හොඳ සම healthy විදියට හොඳ glowing එකක් ලබා ගන්න මේ product එක පාවිච්චි කරන්න පුළුවන්. දැන් බලමු අපි මේ මොනවද තියෙන ingredients කියලා නේද? ඒකත් බලන්න එපැයි. right. අපි ගත්තොත් Golden Botanics collection එකේ Sinavera කියන product එකේ තියෙනවා cinnamon bark oil, aloe vera, panthenol and glycerin. key benefits විදියට ක්ලෙන්ස් කරනවා, මෘදුව පිරිසුදු කිරීමක් සිදු වෙනවා, තෙතමනය ආරක්ෂා කිරීම, බ්‍රයිටන් එක නැත්නම් බ්‍රයිට්නස් එක. ඒ කියන්නේ සමට විදුලන බවක් ලබා දීම, ස්කින් එක සුසිනිඳු කිරීම සිද්ධ වෙනවා නේද? හරි. ඊපස් අපි ගත්තොත් charcoal tea tree purifying face wash එක
active charcoal, tea tree oil, aloe vera එකතු කරලා තියෙනවා මේ product එකට. ඒකෙන් ගැඹුරින් පිරිසිදු කරන්න, oil අඩු කරන්න, acne වලට against fight කරන්න, refreshing නැත්නම් හොඳ නැවුම් බවක් මුහුණට ලබා දෙන්න මේ product එක පාවිච්චි කරන්න පුළුවන්. මේක recommend කරන්නේ තෙල් oily skin එකට, right? ඊළඟට අපි ගත්තොත් turmeric moringa glow face wash එක, turmeric oil, moringa extracts, aloe vera මේකට එකතු කරලා තියෙනවා. සමට brightening එකක් නැත්නම් දිදුලන සමක් ඇති කරගන්න, even tone එකක් හැම සම ඒකාකාරී පැහැපත් බවක් ලබා ගන්න, pollution නැත්නම් සමට හොඳ barrier එකක් ක්‍රියාත්මක කරලා සම damage වෙන එක වළක්වන්නත් මේ turmeric moringa glow face wash එකට පුළුවන්කම තියෙනවා, right? ඊළඟට අපි ගත්තොත් ඔයගලන්ට Honeylux collection එක යටතේ ඔයගලන්ට ලැබෙනවා Honeylux shower gel එක. මේක මතක තියාගන්න මේකේ ingredients හරිම වටිනවා. මේ හැම එකම එහෙමයි. එක drop එකක් තමයි ගන්න ඕනේ. මේ shower gel එකත් එහෙමයි. shower gel එක අත පිරෙන්න මේකේ ගන්න එපා. කරන්න ඕනේ එකම මොකද මේවා nano emulsified නේ, අත පිරෙන්න ගන්න අවශ්‍ය නැහැ. 500 times bigger surface එකක් මේකෙන් හැදෙනවා. ප්‍රමාණයක්. puff එකක්, shower puff එකක් අරගන්න. අරගෙන ඒක වතුරෙන් හොඳට තෙමලා ඉවරලා එකපාරක් one shot එකක් දෙන්න. පොඩ්ඩක් මේක හයියෙන් තද කරන්න ඕනේ. උඩ තියෙන ක්ලිප් එක අයින් කරලා හයියෙන් තද කරන්න. තද කරාම එකපාරට ටකස් කාලේ මේක යනවා. ගිය ගමන් one shot එකක් එනවා. ඒ shot එක ඇති. ඒකෙන් එන ingredients ටික ඇති. ඒක පාවිච්චි කරන්න. ඒක සම්පූර්ණයෙන් වාට bubbles ඇවිල්ලා මුළු body එකම wash කරගන්න පුළුවන්. Honeylux shower gel එක. ඊට පස්සේ Honeylux shampoo and conditioner දෙකක් ඔයගලන්ට ලැබෙනවා. ඊට අමතරව Honeylux handmade soap and Honeylux body butter ඔයගලන්ට ලැබෙනවා. අපි බලමු එකින් එකට ටක් ගාලා ගිහලා. Honeylux shower gel එකේ තියෙන මොනවද කියලා අපි බලමු. honey, පැණි තියෙනවා, aloe vera තියෙනවා, glycerin and panthenol තියෙනවා. තෙතමනේ ආරක්ෂා කරගන්න, හොඳින් පිරිසුදු කරගන්න නේද? ඊළඟට සමට හොඳ refreshers එක නැවුම් බවක් ලබා දෙන්න, පෝෂණය රැක ගන්න පුළුවන්කම ලැබෙනවා මේ shower gel එක හරහා. අපි ගත්තොත් shampoo එක, Honeylux shampoo එක ගත්තොත් ප්‍රධාන ingredients විදිහට honey, මී පැණි, aloe vera, panthenol, guar conditioner. මේ guar conditioner කියන එක ඉතාමත් මිල අධික ingredient එකක්. මේ guar කියන oil එකෙන් මේක ලබා ගන්නෙ. මේ conditioner එක අර පිරිසුදු කිරීමේදී සිදුවෙන හානි සියල්ල අවම කරනවා. නැත්තම් ඒක restore කරනවා කියලා කිව්වොත් නිවැරදි. ඒක නිසා මේ guar oil නැත්නම් ගුවා කන්ඩිෂනර් තියෙනවා නම් ප්‍රබලයි ඒ ෂැම්පූ එක හරි කන්ඩිෂනර් එක. ඉතින් අපි ගුවා කන්ඩිෂනර් පාවිච්චි කරලා තිනවා Honeylux ෂැම්පූ එකට. ඉතින් ඔයගොල්ලෝ බය නැතුව පාවිච්චි කරන්න ඔයගලන්ට පුළුවන්කම ලැබෙනවා. right. කෙස් අග පැලෙනවා නම්, කොණ්ඩේ යනවා නම්, ඊළඟට අපි අකලට නිකන් හිස කෙස් පැහෙන ගතියක් තියෙනවා නම්, කෙස් ගස් දුර්වල වෙනවා නම්, හීනි වෙලා නම්, අග කැඩිලා පැලිලා තියෙනවා නම්, ෆ්‍රීසි hair නැත්නම් නිකන් අර control එකක් නැති hair ඇවිල්ලා තියෙනවා නම් ඔයගලන්ට මේ විසඳුම ගොඩක් වටිනවා. Honeylux shampoo එකට යන්න, මතක ඇතුව conditioner එකත් use කරන්න. මේකෙදී වැදගත්ම දේ තමයි shampoo කරන්න එපා හැමදාම. දවසක් ඇර දවසක් කරන්න. නැත්නම් දවසකට සතියකට දෙවතාවක් හරි තුන් වතාවක් හරි කරාම ඇති. ඒක කරපු හැම වෙලාවෙම conditioner ටිකක් apply කරලා ඒක හදාගන්න වගේ බලා ගන්න. right. පැහැදිලි ඇති. ඊළඟට ඒකෙම conditioner එක තමයි මම මේ කියන්නේ. conditioner එකේ තියෙනවා aloe vera, jojoba oil, shea butter and vitamin E එකතු කරලා තියෙනවා. හරි. පැහැදිලි නේද? ඉතින් shampoo කරපු හැම වෙලාවෙම conditioner එකකුත් භාවිතා කරන්න. Honeylux body butter එක බලන්න. මේ Honeylux body butter එක හරි smooth. මමත් පාවිච්චි කරනවා. මම හැමදාම නිදා ගන්නකොට මේක කකුල හොඳට apply කරනවා. ඒ වගේම body එකේ අත්වලත් හොඳට apply කරලා තමයි දාගෙන. ඔයාට උදේට හරි 아무තු refreshing එකක් දැනෙනවා body එකට. නිකන් body එක හරි තෙතමනේ ආරක්ෂා වෙලා ඔයා නානකොට උනත් දැනෙනවා. සහ දාඩිය දාන්නේ නැහැ. සමහර body butter එකක් ගහලා නිදා ගන්න බෑනේ නේද? දාඩිය දානවනේ. මේක දාඩිය දාන්නේ මොකද? ඒකට හේතුව මේවා nano emulsified මේ actives තියෙන්නේ මේකේ. nano particles විදිහට මේක තියෙන. ඒතකොට සමේ සිදුවෙන ස්වභාවික අන්තර්වායු හෝමාරුවට කිසි ගැටලුවක් ඇති කරන්නේ නැහැ මේකේ. ඒකයි මම මේ කියන්නේ හැමතිස්සෙම මතක් කර මේකට ලැක්ටෝබැසිලස් එකතු කරලා තියෙන. ඉතින් මේකට එකතු කරලා තියෙන අනෙකුත් ගොඩක් රසායනික ද්‍රව්‍ය මේකේ නැහැ. මොකද ස්වභාවිකවම ඒකට එකතු කරලා තියෙන ලැක්ටෝබැසිලස්ලා, ඒ ලැක්ටෝබැසිලස්ලා ඒක ආරක්ෂා කරනව නරක නොවෙන්න නේද? හරි.
ඇලෝවේරා, ජොජෝබා ඔයිල්, ෂියා බටර්, හනි, වයිටමින් E එකතු කරලා තියෙනවා මේ බොඩි බටර් එකට. මේක හොඳට ගැඹුරින් තෙතමනය ලබා දෙනවා, ස්කින් එක සොෆ්ට් කරනවා, ස්කින් එක රෙපෙයාර් කරනවා, වුන්ඩ්ස් තියෙනවා නම් කියව කරනවා නේද? අර දුර්වර්ණ වෙච්ච තැන්, ලප කැලල් තියෙන තැන් ඒවයි ආලේප කරන්න පුළුවන් මේක බොඩි ස්ක්‍රබ් එකත් එක්ක යූස් කරා නම් ගොඩක් දුරට අපිට ඒක අඩු කරගන්න පුළුවන්, අවම කරගන්න. ඊළඟට ඔයගලන්ට හෑන්ඩ්මේඩ් සෝප් එකක් ලැබෙනවා. මේ සෝප් එක ටිකක් ගණන් නේද? ඔයගොල්ලෝ කඩෙන් ගන්න රුපියල් 200 250 සෝප් එක නෙමෙයි මේක. මේක හෑන්ඩ්මේඩ් සෝප් එකක්. මේක බැලුවොත් මේක TFM percentage එක. TFM කියන්නේ මොකද්ද? Total TFM. Total fatty mass නේද? Total TFM. fat ප්‍රමාණය මේකේ අන්තර්ගත වෙන TFM. සාමාන්‍යයෙන් SLSI එකේ අප්‍රූව් කරන්නේ සබන් ඇඟේ ගන්න සබන් එකක් නම් 75කට percentage එක 75ට වඩා TFM percentage එක තියෙන්න ඕනේ කියලා. දැන් අපේ මේ handmade soap එක ගත්ත මේක 85 වලටත් වඩා වැඩි. right? ඒතර මේක ඇත්තටම අපි බලන්න මේකේ මොනවද තියෙන්නේ? coconut oil තියෙනවා. sunflower oil තියෙනවා. castor oil තියෙනවා. මෙන්න මේ oil ටික තමයි මේ soap එකක් බවට පරිවර්තනය කරලා තියෙන්නේ body එකට. ඒතර මේක හරි පරිස්සමෙන් පාවිච්චි කරන්න. මොකද මේක ඉක්මනින් දිය වෙලා යනවා. ඒක කියන්න ඕන දෙයක්. ඒතකොට මේක ඇඟේ ගාන්නේ නැහැ. අපි අතට ටිකක් අරගෙන අත තෙත් කරලා අතට පොඩ්ඩක් අරගෙන සබන් කැල්ල පැත්තකින් තියලා මේ අතේ තියෙන ටික තමයි මූණේ බොඩි එකේ ස්ප්‍රෙඩ් කරගන්න ඕනේ. රයිට්? දැන් මේක පොඩි ළමයෙක්ට මේ පුංචි අත දරුවන්ට නෙමෙයි සාමාන්‍ය පොඩි ඉස්කෝලේ යන පොඩි ළමයෙක්ට උනත් මේක පාවිච්චි කරන්න පුළුවන් පරිස්සමෙන්. හැබැයි මේක ඉක්මනින් දිය වෙන නිසා පොඩ්ඩක් පාවිච්චි කරලා අරගෙන පාවිච්චි කරලා සබන් කැල්ල තෙමෙන්නේ නැති තැනකින් හොඳට වහලා කව කරලා තියන්න ඕනේ. මේක හෑන්ඩ්මේඩ් සෝප් එකක්. කමර්ෂල් සෝප් එකක් නෙමෙයි මේ අර පිට රටින් ගෙන්නන සෝප් නූඩල්ස් දාලා මේ ලොකු මෝල්ඩ් මේ ලොකු මැෂින් එකක දාලා දහස් ගණක් එකපාර හදලා සින්තටික් මේ ෆ්‍රේග්‍රන්සස් දාලා එහෙම හදන එකක් නෙමෙයි. මේක සම්පූර්ණ මෙන්න මේ ඉන්ග්‍රීඩියන්ට්ස් දාලා ඒවා මිදෙන්න තියලා අතින් හදන්නේ මේවා නේද? මේවා අතින් හදලා තමයි මේ මට්ටමට ගන්න. right? ඒක නිසා තමයි ඒකේ වටිනාකමක් තියෙන්නේ. මොකද මේක සාමාන්‍ය සෝප් එකක් නෙමෙයි. මේක ක්ලෙන්සින් බා එකක්. මේක කොස්මැටික් එකක්. නේද? ක්ලෙන්සින් බා එකක් ඇවිල්ලා මේ හෑන්ඩ්මේඩ් සෝප් එකක් ඇවිල්ලා කොස්මැටික් එකක්. අපි සාමාන්‍යයෙන් සෝප් එකකට කොස්මැටික් එකක් කියන්නේ නැහැනේ. සෝප් ඇවිල්ලා පිරිසුදු කාරකයක්. right? හරි. මේ තියෙන්නේ ඊළඟට ඔයගලන්ට Orchid Lux collection එක යටතේ Orchid Lux body butter එකක් තියෙනවා. Orchid Lux handmade soap එකක් තියෙනවා. මම කලින් කතා කරා වගේම Orchid Lux body butter එක ගත්තොත් key ingredients විදියට Orchid Lux Orchid essential oil තියෙනවා, aloe vera තියෙනවා, jojoba oil තියෙනවා, shea butter තියෙනවා, honey and vitamin E එකතු කරලා තියෙනවා මේකට. තෙතමනේ ආරක්ෂා කරගන්න, සමේ නම්‍යශීලීත්වය වැඩි කරගන්න, softening එක නැත්නම් මෘදු භාවය වැඩි කරගන්න මේ product එකෙන් පුළුවන්කම ලැබෙනවා ඔයගලන්ට. right? ඉතින් ඒකෙම handmade soap එකකුත් තියෙනවා. මම අර කලින් කතා කරා වගේම තියෙන ingredients තමයි ඒකේ අන්තර්ගත වෙන්නේ. ඒකට essential oils විදිහට දාලා තියෙන orchid essential oil එක. right. මෙන්න මම ඔයගලන්ට පොඩි වගුවක් දීලා තියෙනවා හැමෝටම මේ Silonica handmade soap. දැන් ඔයගලන්ට ඉස්සරහට තව Silonica handmade soap වර්ග varieties ගොඩක් එනවා. හරි ලස්සන ඒවා එනවා. මේ පටන් ගත්තා විතරයි. ඔයගොල්ලෝ හැමෝම එකතු වෙලා තමන් මේ Silonica ආයතනයේ දැවන්ත ආදායමක් උපයන මුල් පුරුක් බවට පත් වෙන්න. right? එක අය එක දේවල් කියනවා නේද? ඔයාගේ focus එක deviate කරන්න එපා. ඔයා දැවන්ත ආයතනයක මුල් හිමිකරුවන් බවට පත් වෙන්න නේද? ඉතින් අනාගතයේ ඔයගොල්ලෝ තමයි leadersලා වෙන්න ඕනේ. ඔයගොල්ලෝ තමයි ලක්ෂ ගාණින් මාන්ත් එකට earn කරන හොඳම bestම leadersලා බවට පත් වෙන්න ඕනේ Silonica ආයතනයේ. තාම අපි මේ products 16ක් විතරයි ඔයගොල්ලන්ට launch කරලා තියෙන්නේ. 2026 අවසාන වෙනකොට මිස් නදු කිව්වා වගේම අපි products 100ක් ඔයගොල්ලන්ගේ අතර ගේන බලාපොරොත්තු වෙනවා නේද? ඒතර ලොකු ගමනක් මේ යන්න තියෙන්නේ. ඉතින් ඒකට ඔයගොල්ලෝ දැම්ම ඉඳලා සම්බන්ධ වෙලා හිටියම ඔයගොල්ලන්ගේ මේ ලොකු ගමන අනිකුත් සියලුම සමාජිකයන් ඔයගොල්ලන්ගේ යටතට එන සමාජිකයන් නේද? ඔයගොල්ලෝ දන්නවනේ අපේ business එක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. අපේ business එක network marketing business එකක් විදිහට නැත්නම් social selling business එකක් විදිහටනේ ක්‍රියාත්මක වෙන්නේ නේද? හරි. දැන් අපි මේ වගුවෙන් ඔයගලන්ට පේන්න තියෙන්නේ commercial soap එකක තියෙන දේවල් සහ Silonica handmade soap එකක තියෙන වෙනස මොකක්ද කියන එක. දැන් ඔයගලන්ට තේරෙනවා commercial soap එකක් කඩෙන් ගන්න තියෙන රුපියල් 200 250 soap එකක් සහ Silonica soap එකක තියෙන නැත්නම් handmade soap එකක තියෙන වෙනස මොකක්ද කියලා.
right? ඒක නිසා තමයි ඒකෙන් ටිකක් මිල වැඩි වෙලා තියෙන්නේ. හිබිස්කස් කලෙක්ෂන් එක ඔයගොල්ලෝ දන්නවා වදමල ඔයගොල්ලෝ මේකට කියන බෝටොක්ස් ප්ලාන්ට් කියලා විශේෂයෙන්ම මේ ලංකාව තුල සහ ඝර්ම කලාපීය රටවල් වල වෙන මේ වදමල ඉතාමත් වටිනවා මේකේ තියෙන එක්ස්ට්‍රැක්ෂන්ස්. හැබැයි ඉතින් කොච්චර වදමල් තිබ්බත් වැඩ නැහැ. ඒ තාක්ෂණයේ යටතේ ඒ ටෙක්නොලොජි එක යටතේ ඒ වගේ ඉතාමත් සියුම් අංශු බවට පත් කරලා ඒව හරිය විදිහට ලබා දෙන්න. ඉතින් ඒක තමයි සිලෝනිකා ආයතන ලබාගෙන තියෙන ජයග්‍රහණය. right? ලංකාවේ ප්‍රථම වතාවට කොස්මොස් ඕගනික් සර්ටිෆයිඩ් සහ ටෙක්නොලොජිස් තුනම යූස් කරන්නේ නේද? right. ඉතින් මේ හිබිස්කස් ලක්ස් කලෙක්ෂන් එකේ ඔයගලන්ට ලැබෙනවා ඉස්වරි මර්ධනය කිරීම සඳහා ෂැම්පූ එකක් සහ කන්ඩිෂනර් එකක්. ඔයගොල්ලෝ දන්නවා ඉස්වරි මර්ධනයේට ඉතාමත් ගැළපෙන essential oil එක තමයි මේ හිබිස්කස් කියන එක. මේකේ ගොඩක් වෙලාට ෆංගස් වල හෙඩ් එකට ඇටැක් කරනවා. ඒකෙන් ගොඩාක් හොඳින් අපිට රෝග අවම කරගන්න පුළුවන්. විශේෂයෙන්ම ඉස්වරි මර්ධනය සඳහා මේක භාවිතා කරන්න පුළුවන්. මගෙත් ගොඩක් කොණ්ඩේ ඩ්‍රයි වෙනවා. ඩ්‍රයි වෙන නිසා මම මේක ෂැම්පූ එක පාවිච්චි කරනවා. ෂැම්පූ එක පාවිච්චි කරාට පස්සේ කොණ්ඩේට එන ඩ්‍රයි ගතිය, අර කොණ්ඩේ නිකන් තද වෙලා වගේ ෆ්‍රීසි වෙන ගතිය, අවුල් වගේ වෙන ගතිය මේකේ නැහැ. ඔයගොල්ලෝ හොඳට අරන් බලන්න. ස්පෙෂලි මම ඔයගොල්ලන්ට කියන දේ තමයි මේ තමන්ගේ ප්‍රොඩක්ට් එක ගන්න, තමන්ගේ ෂැම්පූ එක ගන්න, තමන්ගේ කන්ඩිෂනර් එක ගන්න, තමන්ට බොඩි බටර් එකක් ගන්න, තමන්ට ෆේස් වොෂ් එකක් අරගන්න, ලිප් බාම් එකක් ගන්න. මේ ටික අරගන්න. අරගෙන මේ ෆීල් ද ඩිෆරන්ස්. මේක ඩිෆරන්ස් එක බලන්න ෆීල් වෙලා. දැන් ඔයගොල්ලෝ හැමෝම සිලෝනික ආයතනයත් එක්ක සම්බන්ධ වෙච්ච අයනේ. ඒක ඔයගොල්ලන්ට 25% ඩිස්කවුන්ට් එකක් තියෙනවානේ ප්‍රොඩක්ට්ස් ගන්නකොට. ඉස්සෙල්ලා තමන්ගේ ඕඩර් එක දාන්න. හෙටම තමන්ගේ ඕඩර් එක දාන්න. මම මේ කියන්නේ මේක මේ පිළිබඳව ඔයාට මේ අර ප්‍රත්‍යක්ෂ අවබෝධය ලැබෙනවා. ෆේස් වොෂ් එකක් පාවිච්චි කරනවා ඔයාට හිතෙනවා wow right බොහොම පොඩ්ඩයි පාවිච්චි කරේ. ඒකේ ඔයාට අවශ්‍ය කරන ඉෆෙක්ටිව්නස් එකක් ලැබුණා. ඔයාට wow feeling එක. ඔයාට හරි ලේසි තව කෙනෙක්ට මේක රෙකමන්ඩ් කරන්න. right පැහැදිලි right okay. ඊළඟට අපි යනවා මේ තියෙන හිබිස්කස් කලෙක්ෂන් එකේ තියෙන ෂැම්පූ එක. මේකේ මොනවද තියෙන්නේ? හිබිස්කස් එක්ස්ට්‍රැක්ට්ස් නැත්නම් වදමලේ තියෙන සාරය මේකට දාලා තියෙනවා. ඇලෝවේරා, ගුවා කන්ඩිෂනර් මම කිව්වේ ගුවා කන්ඩිෂනර්ත් මේකේ තියෙනවා. right ඩැන්ඩ්‍රෆ් අඩු කරනවා, කෙස් ගහ ස්ට්‍රෙන්ත් කරනවා, ශක්තිමත් කරනවා, ෂයින් එක කෙස් ගහට ෂයින් එකක් ඇඩ් කරන්න ඒකට පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම මේකෙම තියෙන කන්ඩිෂනර් එක හිබිස්කස් එක්ස්ට්‍රැක්ට්ස් තියෙනවා, ෂියා බටර් තියෙනවා, ඇලෝවේරා තියෙනවා, ජොජෝබා ඔයිල් මේකට එකතු කරලා තියෙනවා. මේකට පෝෂණය සපයලා කෙස් ගහ සොෆ්ට්නස් එක වර්ධනය කළා. බ්‍රේකේජස් කියලා කියන්නේ අර කෙස් ගස් කැඩෙන එක නැත්නම් අග පැලෙන එක වළක්වන්න මේ ෂැම්පූ එකට පුළුවන්කම තියෙනවා. sorry කන්ඩිෂනර් එකට සහ ෂැම්පූ එකට පුළුවන්කම තියෙනවා. ලවිෂින් ග්ලෝ කලෙක්ෂන් එක නැත්නම් ලැවෙන්ඩර් ලක්ස් කලෙක්ෂන් එක යටතේ ඔයාලට ලවිෂින් ග්ලෝ කියන මේ ප්‍රොඩක්ට් එක ලැබෙනවා. මේක බොඩි ස්ක්‍රබ් එකක්. මේ බොඩි ස්ක්‍රබ් එක අපි පාවිච්චි කරන්නේ සතියකට සැරයයි. තෙත් වුණාට පස්සේ බොඩි එක හොඳට වෙට් කරලා ඊට පස්සේ මේක සියුම් අරගෙන බොඩි එක හිමීට බොඩි එක ස්ක්‍රබ් කරන්න කවාකාරව ඔයාගේ මැරුණු සම ඉවත් කරගන්න පුළුවන් බොඩි එකේ තියෙන. ඒ වගේම අර දුර්වර්ණ වෙච්ච තැන් විශේෂයෙන්ම අත් යට කකුල් දෙපැත්තේ බටොක්ස් වල මේ තියෙන බ්ලැක් ගතිය අයින් කරගන්න පුළුවන්කම තියෙනවා. හරි මුදුව මේක පිරිසිදු කිරීම තුලින්. හැබැයි මේක නිර්දේශ කරන්නේ සතියකට එකපාරයි. හොඳම දේ තමයි මේක ස්ක්‍රබ් කරලා ෂවර් ජෙල් එකෙන් හොඳට ෂවර් කරලා ඉවර වෙලා ඊළඟට බොඩි බටර් එකක් ඇප්ලයි කරන්න පුළුවන් නම් ගොඩක්ම හොඳයි. right. මොනවාද තියෙන ingredients බලන්න. walnut shell powder, aloe vera, shea butter, lavender oil මේකේ තියෙනවා. නේද? claims විදිහට ගත්තොත් මෘදුව මේකේ තියෙන අපි දන්න මෘදුව මැරුණු සම ඉවත් කරනවා. ස්මූත්නස් එකක් නැත්නම් සමට හොඳ සුසිනිදු බවක් ලබා ගන්න පුළුවන්. ස්කින් එක බ්‍රයිට් වෙනවා. මේකේ තියෙන වැදගත්ම දේ තමයි ස්කින් එක බ්‍රයිට් වෙනවා කියන එක. ඊළඟට තෙතමනේ ආරක්ෂා වීමත් සිද්ධ වෙනවා. ලිප් කෙයා කලෙක්ෂන් එකේ ඔයගලන්ට ලිප් බාම්ස් තියෙනවා 3ක්. සිට්‍රස් කිස් ලිප් බාම් එක, මෙලන් කිස් ලිප් බාම් එක, ගෝල්ඩන් කිස් ලිප් බාම් එක. අපි බලමු මේ ලිප් බාම්ස් ඉතාමත් වේගෙන් අලෙවි වෙන දෙයක් තමයි අපේ ලිප් බාම්ස්. අපි බලමු මොනවාද මේ ලිප් බාම්ස් වල තියෙන key ingredients කියලා. orange peel oil මොනවාද මේක තියෙන්නේ? සිට්‍රස් කිස් එකේ orange peel oil තියෙනවා, shea butter තියෙනවා, jojoba oil and bee wax අන්තර්ගත කරලා තියෙනවා මේ සිට්‍රස් කිස් බාම් එකට. අපි අනිත් ඒවාත් ගත්තොත් මෙලන් කිස් එකට
shea butter, jojoba oil, olive oil, bee wax එකතු කරලා තියෙනවා. golden kiss එකට අපි ගත්තොත් shea butter, jojoba oil, olive oil, bee wax එකතු කරලා තියෙනවා. මේකට සහ මේකට තව bee wax and bee honey එකතු කරලා තියෙනවා මේ golden kiss එකට. ඉතින් ඔගොල්ලෝ ලිප්ස්ටික් පාවිච්චි කරනවා නම් අනිවාර්යයෙන්ම lip balm එකක් පාවිච්චි කරන්න. ඒ වගේම ලිප්ස්ටික් පාවිච්චි නොකරත් හැම වෙලාවෙම උදේට හවසට ආහාර වලින් පස්සේ උදේ නැගිට්ටාම නැගිටලා රිෆ්‍රෙෂ් වෙලා කොහේ හරි යනකොට හෑන්ඩ් බෑග් එකේ මේ lip balm එකක් තියාගන්න. හැම වෙලාවෙම පිරිසුදු කරලා lip balm එකක් ඇප්ලයි කරන්න දවස් කීපයක් යනකොට ඔයාලට ලොකු වෙනසක් දැනෙනවා. ඔයගලගේ lips වල තියෙන discolor වෙච්ච ගතිය අඩු වෙලා ගිහිල්ලා lips වලට හොඳ moisture එකක් ඇවිල්ලා අර ඉරිරි තලලා වගේ තියෙන ගතිය අඩු වෙලා ගිහිල්ලා lips වල තියෙන wounds අපි කියන්නේ නිතරම lips damage වෙනවා නේද? අපිට පේන්නේ නැතුණාට ඒවා සමනය වෙලා සුව වෙලා ලස්සනට ඔයාලට lips තියාගන්න පුළුවන්කම තියෙනවා. ඒතර ඔයාලට lip balm ඒ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. right. අපි ගත්තොත් දැනට ඔයගලන්ට ක්‍රියාත්මක වෙන කැටලොග් එක ඔක්තෝබර් මාසෙදී ඔක්තෝබර් නොවැම්බර් ඩිසෙම්බර් මාස 3ක් සඳහා තමයි මේ කැටලොග් එක ක්‍රියාත්මක වෙන්නේ. ජනවාරි මාසෙ ඔයගලන්ට අලුත් කැටලොග් එකක් ලැබෙනවා. ඉතින් අපි මේ කැටලොග් එකේදී මෙන්න මේ විදිහට තමයි අපේ ප්‍රොඩක්ට්ස් හඳුනාගන්නේ. මේ ප්‍රොඩක්ට්ස් වලට ඔයගොල්ලෝ සිලෝනිකා සම්බන්ධ වෙලා ඉන්න නිසා මේ ප්‍රොඩක්ට් හැම එකකින්ම ඔයගලන්ට ඩිස්කවුන්ට් එකක් ලැබෙනවා. නැත්නම් හැම එකම 120ක රුජු ලාභයක් සිලෝනිකා ආයතනයේ නිෂ්පාදන ලබා ගන්න ඔබට ලැබෙනවා. ඉතින් හැබැයි ඔබ මේ නිෂ්පාදන ලබා දෙන්නේ කැටලොග් එකේ තියෙන ප්‍රයිස් එකට පාරිභෝගිකයන්ට නේද? ඒතර ඔයාලට 120ක ලාභයක් ලැබෙනවා. ඒ වගේම පොයින්ට්ස් ලැබෙනවා. මේ පොයින්ට්ස් හරහා ඔයාගේ ගෲප් එකේ ගෲප් ලීඩර් කෙනෙක් විදිහට දැවන්ත පොයින්ට්ස් ප්‍රමාණයකට ගිහිලා දැවන්ත ආදායමක් මාසිකව උපයන්න ඔයාට හැකියාවක් ලැබෙනවා. ඉතින් ඒ පිළිබඳව අපි හෙට කතා කරනවා නේද? හෙට ට්‍රේනින් එකේදී අපි බිස්නස් එක ගැන කතා කරනවා. හැබැයි මේක පිළිබඳව හොඳට හොයන්න බලන්න අපේ තියෙන ප්‍රසන්ටේෂන්ස් go through කරන්න මොන හරි නොදන්න දෙයක් තියෙනවා නම් මට කතා කරලා අහන්න නැත්නම් අපේ ඔෆිස් එකට කතා කරලා අහන්න හැම වෙලාවෙම උනන්දුවෙන් මේ පිළිබඳව විපරම් කරලා බලන්න අවශ්‍යයි. මේ තියෙන lip balm collection එක මේ lip balm collection එකේ අර්ථය තියෙන lip balms ඒ වගේම ඒවැයි තියෙන technology ඒවැයි තියෙන claims මේ සියල්ල මේකේ අපි සටහන් කරලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඒක හොඳින් අධ්‍යයනය කරන්න. ඊළඟට කැටලොග් එකේ ඊළඟ page එකේ ඔයගලන්ට body butter දෙකක් හඳුනා ගන්න පුළුවන්. Orchid Lux එකයි Honey Lux body butter එකයි මේ දෙකම ඔයාලට හඳුනා ගන්න පුළුවන්. තමන්ගේ පාවිච්චියටත් මේව ගන්න පුළුවන්. අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා products වල packaging වල changes එකම අලුත් නිෂ්පාදන රසක් ඔයගලන්ගේ අතට ලබා දෙන්න. Honey Lux collection එකේ shower gel එක සහ shampoo and conditioner දෙක මේ විදිහට ඔයාලට හඳුනා ගන්න පුළුවන්. ඊළඟ page එකේ. ඊපස්සේ අපි අනිත් page එක ගත්තාම මේ hibiscus collection shampoo and conditioner දෙක ඔයාලට හඳුනා ගන්න පුළුවන්. Lavishing Glow product එක scrub එක body scrub එක ඔයාලට හඳුනා ගන්න පුළුවන් මේ විදිහට අපේ කැටලොග් එකේ. ඉතින් අපේ කැටලොග් එක ලැබිච්ච නැති අය ඉන්නවනම් මට මැසේජ් එකක් දාන්න මම ඔයගලන්ට මේකේ PDF එක එවන්නම්. නැත්තම් ඔයගලන්ට හරි ලේසි අපේ වෙබ්සයිට් එකට යන්න. www.silonicacosmetics.com කියලා ගහුවම අපේ වෙබ්සයිට් එකට යන්න පුළුවන්. වෙබ්සයිට් එකෙන් ඔයාලට අපේ කැටලොග් එක ඕන වෙලාවක ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. නැත්නම් අපේ ගෲප් එකේ මම දාලා තිනවනේ කැටලොග් එක. ඉතින් මේකේදී ඔයාලට ඕනම කොස්මැටික් ප්‍රොඩක්ට් එක අපේ තියෙන පින්තූරයක් ගන්න පුළුවන්. ඔයාගේ FB account එකේ ඒක share කරන්න, පුංචි ලස්සන TikTok videos හදන්න, අපේ order එක අහම පොඩි unboxing එකක් කරන්න, කරලා ලස්සන වීඩියෝ එකක් හදලා දාන්න, ඔයාගේ FB page එක දැම්මම හදන්න, හදලා ලස්සන නමක් දාලා, logo එකක් දාලා, අපේ products වල platform එකක් විදිහට හදන්න, ඕගොල්ලන්ගේ තියෙන groups, WhatsApp group, messenger groups, ඕගොල්ලන්ගේ තියෙන social media platforms වල ඔයාගේ මේ තියෙන products පිළිබඳව අවබෝධය ලබා දෙන්න. ඔයාගේ sales ඉක්මනින් වැඩි වෙයි. ඒ වගේම ඔයාගේ යටතේ join වෙන කණ්ඩායමත් ඉතා ඉක්මනින් වර්ධනය වෙයි. එතකොට ඔයාට සිලෝනිකා business එකේ වේගවත් ගමනක් යන්න පුළුවන්කම ලැබෙනවා නේද? ඉතින් මේක මොන හරි දන්නේ නැති දේවල් ඒවා තියෙනවනම් අපෙන් අහන්නත් ඕනේ. නැත්නම් ඔයාගේ ලීඩර්ගෙන් අහන්න. ලීඩර් ඔයාට කියලා දෙයි මේකයි කරන්න ඕනේ කියලා. ඔයගලන්ට පුළුවන් Google Play Store එකට ගිහිල්ලා අද join වෙලා ඉන්න අලුත් අය ඉන්නවනම් Google Play Store එකෙන් app එකක් තියෙනවා සිලෝනිකා කියලා ගහන්න. එතකොට app එකක් එනවා. ඒ app එක download කරගන්න. download කරගෙන ඔයාගේ credentials දාලා ඒකට log වෙන්න. ඒතර ඔයාට app එකත් සිලෝනිකා app එකත්
ඔයාට තියෙනවා. ඒකත් අපිට පුළුවන් ඔයාට පහිතා කරන්න. ඒ වගේම ඔයාට ඕනම වෙලාවක වෙබ් එක හරහා ලොගින් වෙලා ඔයාගේ වැඩ ටික කරගන්න පුළුවන්. right. ඉතින් අපේ හැම එකක්ම cutting edge technology එක යටතේ ඔයාට ළඟා කරලා තියෙනවා. ඉතින් ඔයගලට පුළුවන් හැම කෙනෙක්ටම ඒ experience එක ලබා ගන්න. මේ ඊළඟට අපි හඳුනාගන්නේ Honey Lux and Orchid Lux collection handmade soap එක කැටලොග් එකේ. right. මේ විදිහට තමයි අපි අද කැටලොග් එකේ දේවල් අවසන් කරන්නේ. අපිට පුළුවන්කම ලැබුණා පුළුවන් තරම් වේගයෙන් ඒ ගැන කතා කරලා අපි දන්න දේවල් ගොඩක් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න. ඒ වගේම අද හැමෝටම ස්තුතිවන්ත වෙනවා අද වැඩසටහනේ අවසානයේ වෙනකන් රැඳී සිටපු සියලුම දෙනාට. ඒ වගේම මම ඔයගලන්ට ආරාධනා කරන දෙයක් තියෙනවා. එකක් තමයි අපේ ඔෆිස් එකේ තියෙන ඉවෙන්ට්ස් වලටත් සහභාගී වෙන්න. විශේෂයෙන් 25 වෙනිදා තියෙන ස්පෙෂල් ඉවෙන්ට් එකට ඔයගොල්ලෝ එන්න හැමෝම. ඒ ඉවෙන්ට් එකට එනකොට තව අලුතෙන් එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි එකතු කරන් ඉන්න. ඒතකොට ඒ අයට ඒ වෙලාවෙම පුළුවන්කම ලැබෙනවා සිලෝනිකා බිස්නස් එක කියන්නේ මොකද්ද? සිලෝනිකා ප්‍රොඩක්ට්ස් වල තියෙන ගුණාත්මක භාවය අත්දකින්න මේ හැමදේම අත්දැකීමක් විදිහට ලබාගෙන ඒගොල්ලන්ට හොඳ ව්‍යාපාරයක් එක්ක එකතු වෙලා ලස්සන ගමනක් යන්න අවස්ථාව ලැබේ. එහෙනම් අද මොකද්ද කරන්න ඕනේ? විශේෂයෙන්ම අද අලුතෙන් සම්බන්ධ වෙලා ඉන්න අය. අද ඉඳලම වාගේ සිලෝනිකා ව්‍යාපාරය පටන් අරගෙන ඉදිරියට යන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල ලෑස්ති කරගන්න. නේද? විශේෂයෙන්ම ඔන්ලයින් වෙන්න පුළුවන්, ඔෆ්ලයින් වෙන්න පුළුවන් නේද? ඔයාගේ contact details ටික ලියා ගන්න. ඔයාගේ මොබයිල් ෆෝන් එක අතට ගන්න. අරගෙන මේ වගේ ව්‍යාපාරයක් ෂෙයා කරගන්න පුළුවන් අයව වෙන වෙනම ලියා ගන්න. නැත්නම් වෙන වෙනම නෝට් කරගන්න. කරගෙන ඒ අයත් එක්ක ඩිස්කස් කරන්න. ඔයා ඒ අයටත් ලබා දෙන්නේ හොඳ ප්‍රොඩක්ට් එකක්, ඒ වගේම හොඳ බිස්නස් ඔපචුනිටි එකක්. ඒ නිසා මේ ව්‍යාපාරය හැම වෙලාවෙම අනිත් අයත් එක්ක ෂෙයා කරගෙන ඉදිරියට යන්න ඕන දෙයක්. ඒ තුලින් තමයි ඔයාගේ සාර්ථකත්වය රඳා පවතින්නේ. හරි. මම හිතනවා කාරණාව පැහැදිලි. අද අපි ප්‍රොඩක්ට්ස් ගැන කතා කරා. ප්‍රොඩක්ට්ස් වල ලබා ගන්න පුළුවන් දැනුම මට පුළුවන් උපරිමයෙන් මම ලබා දුන්නා. නමුත් මම දන්නවා තවත් අපිට දැනුම අවශ්‍යයි. ඉතින් තවත් මොඩියුල්ස් රැසක්ම ක්‍රියාත්මක වෙනවා. ඒවටත් සහභාගී වෙන්න කියලා අපි ආරාධනා කරනවා. ඒ වගේම අපේ අලුත් ප්‍රොඩක්ට් ලොන්ච් එකට අනිවාර්යයෙන්ම සහභාගී වෙන්න. විශේෂයෙන්ම අද අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න සීනියර් ලීඩර්ස්ලාට මම ආරාධනා කරනවා ඔයගොල්ලන්ගේ කණ්ඩායමේ අලුත් අය අරගෙන එන්න 25 වෙනිදාට එකතු කරගෙන එන්න. ඒ වගේම අපි අලුත් ප්‍රොඩක්ට් ලොන්ච් එකටත් අරගෙන එන්න කියලා. ඉතින් එහෙනම් අද දවසේ අපි සමු ගන්නවා ඊට කලින් මම ඔයගලන්ට 45 දැන් 10:45යි මම කිව්වා අවසානයේදී විනාඩි 15ක් හෝ 10ක් ඔයගොල්ලෝ වෙනුවෙන් ඉතුරු කරනවා. ඔයගලන්ගේ ප්‍රශ්න තියෙනවා නම් අහන්න කියලා. එහෙනම් අපි අද වැඩසටහන ප්‍රොඩක්ට් ට්‍රේනින් එක අද අවසන් කරනවා. හෙට දවසේ අපි බලාපොරොත්තු වෙනවා අපේ බිස්නස් එක පිළිබඳව කතා කරන්න. කොහොමද සිලෝනිකා බිස්නස් එකෙන් දැවැන්ත ආදායමක් කරා ඔබ යන්නේ කියන එක පිළිබඳව. සිලෝනිකා ආයතනයත් එක්ක සම්බන්ධ වෙච්ච ඔබට කරන්න තියෙන කාරණා තුනයි. එකක් ෂෙයා කරන්න. මොනවාද? අපේ බිස්නස් ඔපචුනිටි එක, අපේ ප්‍රොඩක්ට්ස් පිළිබඳ දැනුම. ඊට පස්සේ ඔයාට පුළුවන් ඉන්වයිට් කරන්න. අනිත් අයට ආරාධනා කරන්න අපේ බිස්නස් එකත් එක්ක සම්බන්ධ වෙන්න හෝ අපේ නිෂ්පාදන මිලදී ගන්න. දැන් අපි කාරණා දෙකක් කිව්වා. මොකද? ෂෙයා, ඊළඟ එක ඉන්වයිට්. අනිත් එක එන්ගේජ්. මොකද එන්ගේජ් වෙනවා කියලා කියන්නේ? එන්ගේජ් වෙනවා කියලා කියන්නේ අපේ තියෙන මීටින්, ට්‍රේනින්, අපේ තියෙන ඩෙවලොප්මන්ට් ප්‍රෝග්‍රෑම්ස්, ලීඩර්ෂිප් ඩෙවලොප්මන්ට් ප්‍රෝග්‍රෑම්ස් අන්න ඒ වගේ දේවල් එක එන්ගේජ් වෙනවා. මෙන්න මේ කාරණා තුන ඔයාට කරන්න පුළුවන් නම් ඔයාට පුළුවන් සාර්ථක සිලෝනිකා කන්සල්ටන්ට් කෙනෙක් බවට පත් වෙන්න. කන්සල්ටන්ට් වෙලා ඔයාට පුළුවන් කෝච් කෙනෙක් වෙන්න. දීර්ඝ වශයෙන් ඔයාගේ කණ්ඩායම ගොඩනගා ගැනීම. ඊට පස්සේ ඔයාට සීනියර් කෝච් කෙනෙක් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට ඇම්බැසිඩර් කෙනෙක් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට සීනියර් ඇම්බැසිඩර් කෙනෙක් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට සිල්වර් ඇම්බැසිඩර් කෙනෙක් වෙන්න පුළුවන්. ගෝල්ඩ් ඇම්බැසිඩර් කෙනෙක් වෙන්න පුළුවන්. රූබි ඇම්බැසිඩර් කෙනෙක් වෙන්න පුළුවන්. නේ සෆා ඇම්බැසිඩර්. මේ විදිහට ඔයාට සක්සස් ප්ලෑන් එකේ දිගටම යන්න පුළුවන්. ඉතින් ඒක කොහොමද කරන්නේ කියන එක අපි හෙට දවසේ තවත් සුරක්ෂිතව කතා කරමු. නැත්නම් ගොඩාක් ඩීටේල් ඇතුව කතා කරමු. හරි. අපි එහෙනම් ඉතුරු කරගත්ත වෙලාව විනාඩි 14ක්. ඒ විනාඩි 14 ඔයගලන්ගේ තියෙනවා නම් ගැටලු ඕනම දෙයක් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. බලමු අපේ මිස් නදු හිටියොත් අපිට පුළුවන් වැඩසටහන අවසානයේට ගන්න. රයිට් මම හිතන්නේ අය නැහැ. හරි. එහෙනම් අපි මොන හරි ගැටලුවක් තියෙනවා නම් දැන් යමු කරන්න.
ඔයගලන්ටම පුළුවන් අන්මියුට් කරන්න. ඉන්න මම ඒක enable කරන්න. හරි. දැන් මම enable කරලා තියෙන ඕනම කෙනෙක්ට පුළුවන් unmute කරලා ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. නැත්තම් chat box එකේ දාන්න ප්‍රශ්නයක් තියෙනවා නම් එතකොට මට පුළුවන් ඔයගලන්ට උත්තරයක් ලබා දෙන්න. yes පුළුවන්. සෙව්වන්දී හොඳ ප්‍රශ්නයක් අහන්නේ pimples නැති oily skin එකක් තියෙන කෙනෙක්ට moringa and turmeric face wash එක recommend කරන්න පුළුවන්. ඔව් pimples නැති problem එකක් නැති oily skin එකකට පුළුවන්. මොකද සිනවේරා එකයි turmeric and moringa එකයි දෙකම all skin types. ඒතකොට ඒක including oily skin. හැබැයි problematic skin එකක් තියෙනවා නම් අපි යාට recommend කරන්නේ charcoal and tea tree එක. දැන් එහෙම නැති කෙනෙක් නෙමේ නේද? හැබැයි oily skin එකක් කිසි ප්‍රශ්නයක් නැහැ. use කරන්න පුළුවන්. turmeric and moringa එකයි සිනවේරා එකයි දෙකම use කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. සෙවන්දි clear නේද? හරි. තව මොන හරි ගැටලුවක් තියෙනවා නම් ඕනම කෙනෙක්ට අහන්න පුළුවන්. නැත්නම් මැසේජ් එකක් හරි දාන්න මොන හරි ගැටලු සහගත තැනක් තියෙනවා නම් විශේෂයෙන්ම මොන හරි අභියෝගාත්මක ප්‍රශ්නයක් තියෙනවා නම් නැත්නම් ඔයගලන්ට ක්ලියර් වෙච්ච නැති දෙයක් තියෙනවා නම් අහන්න පුළුවන්. සිනවේරා එක ඕනම ස්කින් ටයිප් එකකට දෙන්න පුළුවන්. තෙල් අධික සමකට වුණත් තෙල් සහිත සමකට වුණත් දෙන්න පුළුවන්. අර charcoal and tea tree එක අපි recommend කරන්නේ අර කුරුලෑ ආසාදන තියන අය අන්නේ අයට. දැන් මේක පාවිච්චි කරන්න ගන්නකොටම අර කාබන් ඇක්ටිව් වෙලා සමේ වැඩ කරන්න පටන් ගන්නකොට කුරුලෑ ආසාදන ගොඩක් මූණේ තියෙන කෙනෙක්ට ටිකක් එයාට සමහර තැන් වලින් අර පැසවල වගේ මේක ටිකක් පිට දාන්න බලනවා. එතකොට සමහරලාට එයා සතියක් විතර වෙන පාවිච්චි කරනකොට ඕක වෙනවා. සමහර අයට වෙනවා සමහර අයට වෙන්නේ නැහැ. එහෙම වුණාම එයා බය වෙනවා මේක මේ ප්‍රොඩක්ට් එක නිසා වෙච්ච දෙයක් හරි මොන හරි කියලා. නැහැ. ඒක ඇක්ටිව් වෙලා charcoal ඒක තමයි හරි වෙලාව. ඊට පස්සේ ඒ ටික හොඳට ඉවත් වෙලා ගියාට පස්සේ සති 2 3 යනකොට හොඳට නියුට්‍රලයිස් වෙලා හොඳට ක්ලියර් වෙලා ස්කින් එක එනවා. ඒක නිසා බය නැතුව ඒක පාවිච්චි කරන්න. සමහර අයට ඒ වගේ කන්සර්න් එකක් આવොත් එයාට කියන්න use it. දිගටම use කරන්න කියලා බය වෙන්නේ නැතුව ඉස්සරහට use කරන්න කියලා කියන්න. සති 2 හැබැයි මාසෙ සති 2ක් 3ක් ගිහිල්ලත් ඒ තත්ත්වය අඩු වෙන්නේ නැත්නම් එයාට තියෙනවා මේජර් ඒ කියන්නේ ඇක්නි ලෙවල් මේ ස්ටේජ් 3 වල විතර මේජර් ඉෂුව එකක්. ඒතකොට ඒකට අපි ડોක්ටර් කෙනෙක් ගාවට ගිහිල්ලා මේ ඇන්ටිබයොටික් කෝස් එකකුත් එක්ක වෙනම ට්‍රීට්මන්ට්ස් තියෙනවා නේද? හරි. හොඳයි. මොන හරි ප්‍රශ්න තියෙනවද? තව ඔයගලන්ට අන්මියුට් කරලාම අහන්න පුළුවන්. ඕන කෙනෙක්ට අන්මියුට් කරලා ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. නැත්තම් මැසේජ් එකක් දැම්මත් මට ආන්සර් කරන්න පුළුවන්. right. එහෙනම් පුංචි දෙයක් හැමෝම කරන්න අද සෙෂන් එක හොඳ නම් පොඩි මැසේජ් එකක් දාන්න chat box එකේ good නම් good කියලා දාන්න, great නම් great කියලා දාන්න, very good නම් very good කියලා දාන්න, poor නම් poor කියලා දාන්න, okay නම් okay කියලා දාන්න, average නම් average කියලා ඕනම එකක් දාලා දෙන්න. එතකොට මට මගේ අඩුපාඩු හදාගන්න ඒක පිටුවහලක් වෙයි. right. හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. good night කියලා කියනවා. සාජා thank you. සාජා excellent කියලා දාලා තියෙනවා. සියාදා thank you සියාදා. හරි. එහෙනම් අපි හැමෝටම සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අපි අද දවසේ වැඩසටහන අවසන් කරමු. මගේ අලුත් අය ඉන්නවනම් මම මගේ ෆෝන් නම්බර් එක දාන්නම්. ඕගොල්ලන්ව මම ඇඩ් කරන්නම් අපේ සිරෝනිකා මේන් ගෲප් එකට. එතකොට ඒකේ ගොඩක් අප්ඩේට්ස් එනවා. විශේෂයෙන් මේ PPT
මම මේ ප්‍රසන්ටේෂන්ස් උත් මම ඒකට තමයි දාන්නේ. ඒතර ඕගලන්ට පුළුවන් ඒකෙන් ඩවුන්ලෝඩ් කරගන්න නැත්නම් ඒකම පරිහරණය කරන්න. කවුරු හරි කෙනෙක් ගෲප් එකට ඇඩ් වෙලා නැත්නම් මම දැන් ඔයගලන්ගේ chat box එකට දාන්නම් මගේ මොබයිල් නම්බර් එක. මට ඒකට දාන්න please add me කියලා මැසේජ් එකක් දාන්න. මම එතකොට අද දවස හෝ හෙට දවස් ඇතුළත ඔයගොල්ලන් හැමෝම ඇඩ් කරන්න. ඇඩ් කරලා මේ ප්‍රසන්ටේෂන් එක ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න. right. නිසංසලා දාලා තියෙනවා learn a lot. thanks කියලා. thank you නිසංසලා. මම ඔයගලන්ට දැන් ෆෝන් නම්බර් එක දානවා. මගේ ෆෝන් නම්බර් එකට සහ නම මගේ නම සමන් ෆෝන් නම්බර් එක දාන්නම් මම. හරි. මගේ නම්බර් එක දැම්මා. ඕගොල්ලන් අපේ සිලෝනිකා ගෲප් එකට ඇඩ් කරන්න ඕන නම් මට මැසේජ් එකක් දාන්න. please add me කියලා මැසේජ් එකක් දාන්න. එතකොට මම ඇඩ් කරන්නම්. ඔයාගේ නමත් එක්ක මැසේජ් එකක් දැම්මම හරි. හරි. එහෙනම් අපි හැමෝටම සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම විශ්වාසනීයව අපිත් එක්ක ගමනක් යන්න, අසන ගමනක් යන්න හැමෝටම ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සහ ඔයගොල්ලෝ කරන කියන හැම කටයුත්තක්ම සාර්ථක වෙන්න කියලා විශ් කරනවා. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්. අපි හෙට මුණ ගැහෙමු නැවතත් අපේ බිස්නස් ට්‍රේනින් එකත් එක්ක සහ 25 වෙනිදා මම බලාපොරොත්තු වෙනවා ඔයගොල්ලෝ හැමදෙනාම අපේ ඔෆිස් එකට එයි කියලා අපේ ඉවෙන්ට් එකත් එක්ක සම්බන්ධ වෙන්න විශේෂ ඉවෙන්ට් එකක් තියෙන නිසා. හරි. එහෙනම් හැමදෙනාටම සුබ රාත්‍රියක්. නැවතත් අපි ඉක්මනින් මුණ ගැහෙමු. බොහොම ස්තුතියි.